හරි දැන් මුල චුට්ටක් හැදුණානේ. හරි. මම හිතන්නේ සියලුම කට්ටිය මෙතන ඉන්නවා ක්ලාස් එකේ කට්ටියනේ. හරි මම මෙතන ඉඳන් කරගෙන යන්නම්. එතකොට දැන් මම කියන්න හදුවේ කොතනද? මම කියන්න හැදුවේ මොංගල් වෙනවා. හරි. මේ මොනවද ගහ වතුර ටික උරාගන්නේ කොහෙන්ද පුතේ? පොළවේ තියෙන වතුර ටික ගහට උරාගන්නේ කොහෙන්ද? මුල් වලින් හරියටම හරි. නියමයි. හරියටම හරි. මුල් වලින් තමයි උරාගන්නේ නේද? එතකොට මුල් වලින් උරාගත්ත ඒ වතුර ටික කඳ දිගේ එනවා උඩට. කඳ දිගේ ඇවිල්ලා අතු දිගේ ඇවිල්ලා අතු වලින් ඇවිල්ලා එනවා කොලේ නාර. මෙන්න මේ මොකද්ද මේක පත්‍ර උඩුත් තියෙන්නේ. නැට්ටට එනවා. නැට්ටට වෙන නැට්ට දිගේ ඇවිල්ලා මේ ටික එනවා මෙන්න මෙහෙම නාර ටික. මෙන්න ඒ නාර දිගේ ආව මෙන්න මේ තියෙන්නේ ඒ නාර ටික. මේකේ තියෙන්නේ වතුර. හරිද? ඒ ඇවිල්ලා මම මේ කියන්නේ ශාක පත්‍රයකට වතුර ටික එන විදිය. හරිද? මුලෙන් පටන් අරගෙන කඳට ඇවිල්ලා කඳින් අතු වලට ඇවිල්ලා අතු වලින් තවත් අතු වලට ඇවිල්ලා එහෙම ඇවිල්ලා කොලේ නට්ටට ඇවිල්ලා නට්ටෙන් ඊට පස්සේ නාරටියට එනවා. ඔබද කියන්නේ? සර් මැද තියෙන බෝලේ මොකද්ද? ඒ කියන්නේ කොහෙද එන එකද? මේකද? ඔව්. ඒකද මම නාරටි. ඉතින් සර් නාරටි බෝල නැහැනේ. බෝල ඒ කියන්නේ මේක නිකන් මේ මේක මේ විදිහටම තියනවා කියලා එකක් නැහැ. මේක වෙනස් වෙන්න පුළුවන්. ඒකේ පොඩි තැනක්. මේ නාරට දැන් මෙහෙමනේ නාරටිය හොම එන්නේ. ඒ නාරටිය මෙහෙම කපලා තියෙන. එතකොට මේ රවුමන්නේ පේන්නේ. හරි. රයිට්. මෙහෙම නාරටිය හොම එනවනේ මේ ආපු නාරටිය මෙහෙම කැපුවාම පේන විදිය මේ රවුම පේන්නේ හොම. හරිද? ගහේ කඳ මෙහෙමනේ තියෙන්නේ. කඳ මැද්දෙන් කපලා උඩින් බැලුවාම අපිට පේන්නේ රවුමක්නේ. අන්න ඒ වගේ මේ තියෙන්නේ. හරිද? මේක එනවා වතුර ටික. මේ වතුර මෙතනින් ආපු වතුර ටික පුතේ ඊළඟට මෙහාට එනවා. එළියට එනවා. ඒක අනිත් වෙන පාටකින් නේද? සීරම එක පාටකින් තියෙන්නේ. මෙහාට ආපු වතුර ටික එළියට එනවා. ඔන්න ඔහොම. හරිද? මේවට එනවා. ඊට පස්සේ මේ අතරට ඔය වතුර ටික එනවා. මේ තියෙන හිස් අවකාශ කරලා වතුර ටික එනවා. මේ වතුර තමයි මේ සෛල ටික ගන්න. මේ හැම සෛලයක්ම ගන්න මේ වතුර. මේ වතුර ටික මේ ටිකේ තියෙන වතුර ටික මේ සෛල වලින් ගන්නවා. මේ වයින් ගන්නවා. හරිද? ඒක නේ හැම සෛලයකටම වතුර ඕනේ ජීවත් වෙන්න. අපිට වතුර ඕනේ ජීවත් වෙන්න සෛල වලට වතුර ඕනේ. එතන මේ නාරි දිගේ ආව වතුර ටික ඇවිල්ලා මේ හිස් අවකාශ අතරට ඇවිල්ලා ඒ හිස් අවකාශ අතර තියෙන වතුර ඊට පස්සේ මේ සෛල වලින් උරා ගන්නවා. හරිද? ඔක තේරුණාද දැන් මෙතනට ගන්න? විකාරයි වගේ තේරුන්නේ නැද්ද? තේරුණා සර්. තේරුණා. හරි නියමයි. එතකොට මෙහෙම වතුර ටික පුතේ මේ අවකාශය තුළට ආවට පස්සේ හරිද? මෙතන තියෙනවනේ හිලක්. අපි කියනවනේ පූටිකා කියලා. ඔය හිල නැත්තම් මේ පූටිකාව මේ විදිහට මේ ඇලිලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ ආපු වතුර ටික මේවා ජල වාෂ්ප වගේ තියෙන්නේ. වාෂ්ප කුමාලය වගේ මේක ඇස්සේ තියෙනවා. මේ ටික මේක තියනවද මෙහෙම ওই විදිහට? තියෙන්නේ නැහැ. ඒ ටික එළියට යනවා නේද? එතකොට මෙතන පුතේ තියෙන පූටිකාව වැහිලා තමයි තියෙන්නේ. මේක වැහිලා දොරක් දාලා වගේ වැහිලා තියෙන්නේ. හරිද? ඔය වැහිලා තියෙන්නේ. මෙතන පූටිකාව තියෙනවා. මේ පූටිකාවම වැහිලා තියෙන්නේ. හරිද? හරි. දැන් උත්ස්වේදනය කියලා කියන්නේ මොකක්ද දන්නවද? උත්ස්වේදනය කියලා කියන්නේ මේ පූටිකාව උත්ස්වේදනය කියන්නේ සූර්යාලෝකයේ වැටෙනවනේ පුතේ.
සූර්යාලෝකයේ අධික සූර්යාලෝකයේ වැටෙනට පස්සේ ශාක පත්‍රයට මෙන්න මේ අධික සූර්යාලෝකයේ වැටෙනට පස්සේ මෙන්න මේ අවකාශවල තියෙන වතුර ටික තියෙනවානේ මේ අවකාශයේ තියෙන වතුර ටික තියෙනවානේ මෙන්න මේ වතුර ටික මේ පූටිකා හරහා එළියට එනවා. වැහිලා නැති වෙනවා. ඒ දැන් පූටිකා ටික හැම වෙලේම වැහිලා තියෙන්න බෑ. පූටිකා වලින් කරන්නේ මොකද්ද? පූටිකා වලින් කරන්නේ ශාකයේ ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ටික ගන්නවා. එළියට ඔක්සිජන් ටික එවනවා. මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණයනේ. සංකීර්ණයිද? මං කියද්දී නේද තේරෙන්නේ නැද්ද සංකීර්ණයිද? පැටලෙනවද? පැටලෙනවද? එතකොට අපිට නාර ටිකක් පේන්නේ නැති ශාකවලත් මේ ඔය කියන ඒවා වෙනවද? ඔව් ඔව් හැම එකකම ඉතින් බං වතුර තියෙන්න බෑ නාරටි පේන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. හැම කොළයකටම වතුර යන්නේ. වතුර යන්න නම් පතොක් වගේ අනිවාර්යෙන් කොට නාරටි මොකද හරහා වෙන්නේ? වතුර පට්ටස්සේ නාරට තියෙනවද? එතකොට ඒ ශාකයෙන් ශාකයට යන මෙකැනිසම් එක වෙනස් වෙනවා. එතකොට පතොක් වල අර කඳක් තියෙනවනේ. කඳේ එතකොට ඒවා අතුලින් වතුර යනවා. පේන්නේ නැහැ එළියට මේක තියෙනවයි කියන්නේ. වල වතුර ටික ඒ විදිහට යනවා. අනිවාර්යෙන් යන්න ඕනේ නැත්තම් මැරෙනවනේ. ඒ පතොක් වල වෙනස් වෙනවා. පතොක් වල ගහ හැදිලා තියෙන විදිහ වෙනස් වෙනවා. ඒකේ මේ අර කටු ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කටු තියෙන නිසා පූටිකා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ උච්චර්මයේ ගොඩාක් වැඩි. මේකට කියන උච්චර්මයේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඉටි තිබ්බට පස්සේ වතුර ටික වාෂ්ප වෙන්නේම මාරු. එහෙම එකක් තියෙනවා. ඒක එක ගස් එක එක විදිහට හැදෙනවා. ඔව් පුතේ. නාරටියක් නැති ශාකය මොකක්ද එතකොට? නාරටියෙන් නාරටියක් නැති ශාක මොනවද එතකොට? නාරටියක් නැති ශාක මොනවද? එහෙම එකක් නම් ඉතින් ඉගෙන ගන්න නැහැ. මම දන්නේ නැහැ එහෙම හරියට මොනවද තියෙනවද කියන්න. නාරටි නැති ශාක කියලා එකක් ගැන එහෙම ලොකුවටම දන්නේ නැහැ කියන්නේ. නෑ සර් උඹ එතකොට හත්ත මේ බිම්මල මේ මොකද්ද මේ මොකද පාත්‍ර එහෙම නැන්නේ ඒක ශාකයක් වෙන්නේ නැද්ද? බිම්මල කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දිලීරයක් විදිහට ඒක ශාකයක් වෙන්නේ නැහැ නේද? නෑනේ බිම්මල කියන්නේ ප්‍රජනක බිව්වයක්. උඹටත් තියෙනනේ ප්‍රජනක බිව්වයක්. ඒ වගේ එකක් තමයි බිම්මලේ තියෙන්නේ. බිම්මල කියන්නේ අන්න ඒ වගේ ප්‍රජනක බිව්වයක්. ඒ ආවිල ගහක් නෙමෙයි. ගහක් නෙමෙයි ඒක දිලීරයක්. එයාගේ දිලීරය එළියට අපිට ඒ කියන්නේ දිලීරය එළිය ඇහැට හරියට පේන්නේ නැහැ. ඒක පොළොවේ අස්සේ තියෙන්නේ. ඒ දිලීරේ ප්‍රජනක ව්‍යුහය තමයි අපිට එළියට පේන්නේ හත්ත විදිහට. හරි. දැන් නම් කියන්නත් බය වෙන කුණුහරුප නැහෙන්නේ. හරි. ඒ වැඩක් නැහැ. මේ දැන් අපි පාඩමට එනවා නැත්නම් අද පාඩම කරන්න. හරි. එතකොට මේ මෙතන දැන් ඔයගොල්ලන්ට මේ කතාව තේරුම් නැද්ද? එන නිකන් අම්මෝ මේක සංකීර්ණයි වගේ තනේ නෑ සංකීර්ණ නෑ හරි. මුකුත් ඕනේ නෑ. මම මෙකැනිසම් එක ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඒක සිද්ධ වෙන සම්පූර්ණ කතාව මම මේ කියලා දුන්නේ. ඒක අවශ්‍ය නෑ. අමතර දැනුමට ඕන නම් يعني සේරම තේරෙන්න ඕන නිසා මම ඒක ඒ විදිහට කියලා දුන්නා. හරිද? එතකොට මෙහෙම මෙච්චර ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉරේලිය වැටෙනවානේ. ඉරේලිය වැන්නට පස්සේ ශාක පත්‍ර වලට ඉරේලිය වැන්නට පස්සේ පුතේ මේ කොළේ රත් වෙනවා. දැන් ඔයාගේ ඇඟට ඉරේලිය වැන්නම ඇඟ රත් වෙනවානේ. ඒ වගේ ඔයාගේ මේ ශාක පත්‍රයකට ඉරේලිය වැන්නට පස්සේ ශාක පත්‍රය රත් වෙනවා. රත් වෙලා දැන් වතුර ටිකක් කියලා රත් කරනකොට වතුර ටික නටන්න ගන්නවනේ. නටලා ජල වාෂ්ප වලට පරිවර්තනය වෙනවා. ජල වාෂ්පට ඊට පස්සේ වාෂ්ප වෙලා ගිහිල්ලා වතුර ටික හිඳිලා යනවා නේද? එහෙමනේ. ඒ වගේ තමයි මෙතන. ඉරේලිය මේක ශාක පත්‍රයට වැන්නට පස්සේ ශාක පත්‍රය රත් වෙලා ඉවර වෙලා එයාගේ අස්සේ තියෙන ජල වාෂ්ප ටික පූටිකා හරහා එළියට එනවා. ඔන්නෝකට තමයි උස්පේදේ කියන්නේ. ඔච්චර. දැන් අර කතන්දරයක සේරම මං කිව්වා ඔයාලට ලස්සනට මේක කතාවක් වගේ මතක තියෙන්න ඕන නිසා විතරයි. ඔයා මතක තියාගන්න ඕනේ ඕක. හරි. අද මොකෝ කට්ටිය නිකන් අද නිකන් ඇලි මෑලි වෙලා වගේ. සින්දුවක් ආවම පේනවා නිදිමත යන්න තව ටිකකින් හරි. ඕක තමයි උස්පේදනය කියලා කියන්නේ. දැන් කට්ටියට ඇලි මෑලි වෙලා හිටියොත් මම මොකද දන්නවද කරන්නේ? සේරම ටික ලියවනවා.
දැන් මං කියලා දෙනවනේ. උඹලට අහන් ඉන්න දෙකම බැලි. ලියපල්ලකෝ. කෙක් හරි නිදාගත්තත් හරි මොකක් හරි කරොත් මොකද කරන්නේ ලියවනවා. හරි? හරි. එතකොට මේ වතුරද? කෝටිකා මොකද්ද? එච්චරද කියලා දැව්වේ. ඕන්න තව වැඩ තියෙන වැඩ කරන්න. ගෙදර අම්මට කියලා ඉවරලා ගෙනහලා පොස්සක් ගෙනහලා කොහොමුටක් ගෙනහලා ඉවරලා ඩෝන් කාලා පොන්දර දෙකක් තුනක් දෙන්න කිව්වනම් හරියන වැඩේ යන්නේ නේද නිදිවතත් යනවා. ඊයස කොන්දේ අමාරුකුත් වෙනවා ආයි නිදාගන්නෙත් නැහැ. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. කොන්දේ අමාරු නිදාගන්න බෑ. හරි. එතකොට ඕකට තමයි උස්වේද. දැන් මොකද උස්වේදනය කියන්නේ? එන්න ටියුට් එක දෙන්න 17 වෙනි පිටුව ආරුවට ටියුට් එක නැහැනේ. හරි ගමන ඔබ අහගනින්න දැන් මේක. හරි. ඔන්න මොකද්ද උස්වේදනය කියන්නේ බලන්න. භෞමික ශාක වලින් 17 වෙනි පිටුව භෞමික ශාක වලින් ජල වාෂ්ප වායු ගෝලයට පිටවීමේ ක්‍රියාවලිය උස්වේදනයේ ලෙස හැඳින්වේ. බොහෝ විට ශාක පත්‍රවල පවතින කූටිකා හරහා උස්වේදනය සිදුවේ. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. උස්වේදනය කියලා කියන්නේ මොකක්ද කියන ගෝල මතක තියාගන්න ඕනේ. උස්වේදනය කියලා කියන්නේ මොකද්ද? ශාක පත්‍රයක තියෙන ජලය කූටිකා හරහා ඉවත් කූටිකා හරහාම කියලා කියන්නත් බෑ. මේක කූටිකා හරහා යන්නත් පුළුවන්. තව එක එක ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් කූටිකා හරහා තමයි යන්නේ. මොන වගුල හරි වෙලා ශාක පත්‍රයක ශාක පත්‍ර විතර නෙමෙයි ශාක වල ශාකයක තියෙන ජලය හරිද? ජල වාෂ්ප විදියට වායු ගෝලයට එකතු වෙනවා නම් අන්න ඒකට අපි කියනවා උස්වේදනය කියලා. උස්වේදනය කියන එක අම්මෝ මොකද්ද මේ තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් මතක තියාගන්න ඕනේ මොකද්ද? ගෙදර තියෙන කේතලේවත් නැත්නම් ගෙදර තියෙන මුට්ටියට වතුර ටිකක් දාලා රත් කරන යාන්ත්‍රණය. මුට්ටියට වතුර ටිකක් දාලා රත් කරනකොට මොකද වෙන්නේ? අර වතුර දියරයක් විදිහට තිබ්බ වතුර ටික රත් වෙලා වාෂ්ප වෙන්න ගන්නවා. වාෂ්ප වෙලා අර ටික නැති වෙලා යනවා. භාජනයේ වතුර ටික නැති වෙලා යනවා. ජල වාෂ්ප ටික අයින් වෙලා යනවා. ඔයකම තමයි මෙතන වෙන්නේ. පත්‍රයකට හරි ශාකයට හරි ප්‍රශ්නේ ඉරේලිය වැටෙන්න එයා රත් වෙලා වතුර ටික වාෂ්ප වෙලා ජල වාෂ්පයට පරිවර්තනය වෙලා ශාකයෙන් එළියට යනවා. ඒකට කියනවා උස්වේදනය කියලා. එතකොට උස්වේදනයට ප්‍රධාන වශයෙන් පුතේ උස්වේදනය වෙන්නේ කූටිකා හරහා. දැන් විමර්ශ කියන මොකක්ද උස්වේදනය? කියන්න බලන්න මොකද්ද කියන උස්වේදනය? දැන් අහන් හිටියේ නෑ මම බලන් හිටියා අහන් හිටියේ නෑ. දැන් ඔයාලා පාඩම කරද්දී අහන් හිටියේ නැතොත් එහෙනම් මම ඊට පස්සේ හරි දැන් මට පේන්නේ දැන් සමහර කට්ටිය කැමරා ඕෆ් කරන් ඉන්නවා. හරිද? දැන් මම කරන්නේ ඔය දැන් කවදාකවත් ඕන් කරන්න නැති සෙට් එකක් ඉන්නවා මෙතන කැමරාව. හරිද? එතකොට මම මොකද්ද කරන්නේ මම කෝල් කරනවා ගෙදරට. ගෙදරට කෝල් එකක් කරන් මම කියනවා අම්මට තාත්තට කියනවා විස්තරේ. දැන් මේ ළමයි කැමරා ඔන් කරන්නේ ක්ලාස් එකේ ඉන්නවද නැද්ද? මොකද ඔයාලට කැමරා ඔන් කරන්න බැරි වෙන්න විදියක් නැහැනේ. ගෙදර ඉන්න කට්ටිය ගෙදර මහලුක වැඩක් කරන්නේ නැහැනේ කැමරා ඔන් කරනවා කියලා අමුතු දෙයක් කරන්නේ නැහැනේ. කැමරාව ඔන් නිකන් අර බටන් එක තියෙන එක ඔන් කරන්න තියෙන ඒක ඔන් කරගන්නත් බෑ. හරිද? මං කෝල් එකක් දීලා වෙලා කතා කරලා කියනවා මුන් එකෙක්වත් කැමරා ඔන් කරන්නේ මේ දෙකක් දීලා හරි බලන්න කියලා. දැන් මම කියන එක නේ අහන්න නැත්තේ. ගෙදර අම්මට කිව්වට පස්සේ අම්මා කියන එක අහන්නේ තියෙන්නේ. එතකොට ගුටියක් කාලා හරි වැඩේ කරයිනේ. ඊළඟට පාඩම කරද්දී පාඩම අහන් ඉන්න ඕනේ. වෙන භූත කරලා නටලා අරහෙට කියලා මෙහෙට කියලා කැරකිලා නටලා කරලා ඒක හරියන්නේ කැරකි නටන්න ඕන නම් විද්‍යා මන්දිරය වල දෙන්නේ ඩාන්සින් ක්ලාස් එකට යන්න. හරිද? හොඳට දැන් කීයද නෙව අහන් ඉන්න ඕනේ. නැත්නම් අන්තිමට බොරුවට ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් නැහැ. අම්මලා තාත්තලා සල්ලි දීලා ක්ලාස් එකට යනවා. මෙහෙ ඇවිල්ලා බොරුට කියලා දෙන එක අහන් ඉන්නේ නැහැ. පිස්සු නටනවා නම් කිසි තේරුමක් නැහැ ක්ලාස් එකට ඇවිල්ලා. හරිද? දැන් මම දන්නේ ඔයගොල්ලන් ක්ලාස් එකේ ගොඩාක් හොඳ ළමයි ටිකක් ඉන්නේ. මම හොඳට ඔයගොල්ලොත් එක්ක කතා කරනවා හොඳට ආදරෙන් කතා කරනවා අහන ප්‍රශ්නට මම අහන හැම දෙයකටම උත්තර දෙනවා. එතකොට දැන් මම හොඳට කතා කරන්න මුණ්ඩේ මොකද කරන්නේ පාඩම අහන් ඉන්නේ. එහෙම වුණත් මම මොකද කරන්නේ මට කරන්න වෙනවා. එතකොට ගෙදරට කෝල් එකක් හරි ගන්න වෙනවා. මොකද ඔය සෙට් එකේම නම්බර්ස් මම සේව් කරන් ඉන්නේ. නම ලියා ගන්නවා. කෙලින්ම කෝල් එකක් ගන්නවා ගෙදරට අරන් විස්තරේ කියන මෙන්න එහෙමයි. දුවගේ වැඩ විස්තරේ මෙහෙමයි පුතාගේ විස්තරේ මෙහෙමයි අහන් ඉන්නේ. පේපර් එකට ලකුණු නැහැ. විස්තරේ තේරුම කියනවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ කුටි ගන්න වෙනවා. ඒ සමහරට ක්ලාස් එකට එන්නත් බැරි වෙයි. කරන්න දෙයක් නැහැ.
ක්ලාස් එකට ඇවිල්ලා කාලේ කන්න ක්ලාස් එකකට ඇවිල්ලා කොහොමද කරන්නේ නැහනේ. ඒක නිසා වැඩ ටික හරියට කරන්න ඕනේ. හරිද? හරිද? දැන් මේ එක්කෙනෙක්ට නෙවෙයි බෑන්නේ හැමෝටම බෑන්නේ. හරිද? රයිට්. දැන් කියන්න විමර්ශ කියන්න හරි. දැන් කියන්නේ මොකද්ද? උස්වේදනය කියන්නේ. ශාකයේ තියෙන ජල වාෂ්ප පෘථිවි ගෝලයට පිටවීම. රයිට්. ශාකයේ තියෙන ජල වාෂ්ප ටික, ශාකයේ තියෙන ජලය ටික, ජල වාෂ්ප කියන්නේ ජලය ටික වාෂ්ප විදිහට වායු ගෝලයට එකතු වෙනවා. ජලය ටික ජල වාෂ්ප ටික පරිසරය සිසිල් වෙන්නේ. ඔව් පරිසරය ඒක නිසා සිසිල් වෙනවා. එකත් හරි යෝ. හරි. එතකොට ඔන්න ඕකයි. හරිද? හරි. දැන් ඔන්න බොරුවට උඹලා මාවත් කේන්ති ගස්සනවා. ඒක නිසා කේන්ති ගස්සන්න එපා. මට බැන බැන ඉන්න වෙලාවක් නැහැ බොරුවට දෙලන්නේ නේද? හරි. ඊළඟට ඊළඟට මම මේ යාන්ත්‍රණය මාව කරන්න කියලා දුන්නා. වතුර ටික මෙහෙම එනවා මෙහෙම එනවා මෙහෙම එනවා මෙහෙම එනවා කියලා. එතකොට ඔන්න වැඩි. මෙන්න මේකයි කතන්දරේ. හරිද? දැන් උත්ස්වේදනය කියන එක ගත්තාම ඔයාට හිතන විදියට ශාකයට වාසීද අවාසීද? මං අහන්නේ ඔයගලන්ට හිතන විදියට ශාකයට වාසීද අවාසීද? වාසි. අවාසි කියනවා අවාසි කියලා කියනවා. රයිට් නියමයි. වැරදුනත් කමන්නේ හරියට කවන්න මට ඕනේ උත්තරේ. දැන් බැලූ බැලමටම අපිට තේරෙන දේ තමයි උත්ස්වේදනය වෙනවයි කියන්නේ ගහේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා එළියට යන එකනේ. එතකොට ප්‍රධාන වශයෙන් පූටිකා හරහා යනවා. හරිද? එතකොට දැන් අපිට එකපාරට කල්පනා අම්මට ඉතින් ගහේ තියෙන වතුර ටික එළියට යනවා වාෂ්ප වෙනවා නම් මේක අවාසියක් නේ කියලා උඩට එනවා. ඔව් ඇත්තටම අවාසියක් වෙනවා. දැන් අර ගොඩාක් පුතේ අවුව වැටෙන ගොඩාක් අවුව වැටෙන තැන්වල ගස් තිබ්බට පස්සේ උස්වේදනය වෙලා වතුර ටික වාෂ්පලා ගිහිල්ලා ගහ මොකක් වෙනවද? මොකක්ද වෙන්නේ ගහට එතකොට? ගහ මැල වෙනවා. අහලා තියෙනවද ගස් මැල වෙලා තියෙන්නේ? ඒ ගහේ තියෙන වතුර ටික අයින් වුණාම තමයි ගහ මැල වෙන්නේ. හරිද? උස්වේදනයේ අවාසියකුත් තියෙනවා. හැබැයි වාසියකුත් තියෙනවා. හරිද? මොකක්ද නේද වාසිය? මෙයාගේ තියෙන හරි. වාසිය මොකද්ද දන්නවද? පළවෙනි වාසිය තමයි පුතේ මේ ඒ කියන්නේ මෙහෙම. දැන් ඒක මං කියන්නේ මෙහෙම. වතුර ටිකක් නේ තියෙන්නේ මේකේ වතුර ටිකනේ. දැන් වතුර ටික මුල් වලින් උරාගත්ත මුල් වලින් අපි පේන්නේ මුල් වලින් උරාගත්ත වතුර ටික තමයි මම මේ පැත්තට ගමන්නම් මේ උරන්ට කාඩුවේ ඉතුරු ටික කියලා දෙන්න ඕන නිසා. මොකද මම මේ ටික මේව කන්නම් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා. ඔන්න ආගන්නකෝ. හරි. දැන් හරි. මෙහෙමනම් තියෙන්නේ මෙන්න ගහේ මුල් ටික තියෙනවානේ. මෙහෙම ඇවිල්ලා අතු හැදිලා අතු වලින් ඔහොම කොළේ එනවා. හරි මම මේ සීරව ලස්සනට අඳින්නේ නිකන් ඔහම අඳින්න. හරිද? නාර ටික ඔය විදිහට තියෙනවා. හරි. දැන් කට්ටිය බයලා දින්නේ නැද්ද නෑ දැන් නිදි මොකක් කට්ටිය කියලා බැන්න හන්දන් බයලා දින්නේ. හරි. මේ ඒ පාර විමර්ශකගේ මූණේ හිනාවක්වත් නැහැ. හරි ආගන්නකෝ. රයිට්. දැන් හරි. මෙතන එළිය තියෙන වතුර ටික තියෙනවනේ. දැන් වෙලාවට මම ෆිසිකල් ක්ලාස් එක කරන්නේ නැහැ. ඔන්ලයින් එක කරන්නේ මට පේනවා විතරයිනේ. නැත්තම් ගුටිත් කනවා කට්ටිය මගේ. හරි ආගන්නකෝ. වතුර ටික තියෙනවනේ පුතේ හරිද? දැන් මේ වතුර ටික ගත්තට පස්සේ මෙහෙම මේ වතුර ටික පුතේ අර දන් වැලක් වගේ හැදිලා තියෙන්නේ. මොකද දන් වැලක් වගේ එකට බැඳිලා කොහොම ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? හරිද? දැන්
දැන් මේක මට මෙච්චර මේ හැලි කියන්න ඕනේ නැහැ. ඔයාට කියන්න මට කියන්න තියෙන්නේ මෙච්චර. හරිද? මම දැන් මට මේක නිකම්ම මෙහෙම කිව්වේ. උස් වේදනය කියන්නේ ශාකයේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා එළියට යන එක. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ කූටිකා වලින්. ඊළඟට උස් වේදනය කියන එක ශාකයට අවාසි වගේ වාසි තියෙනවා. ප්‍රධාන වශයෙන් වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි ජලයේ මේ ශාකයේ තියෙන ඛනිජ මේ ශාකයේ ජලය සහ ඛනිජ ලවණ උරා ගැනීමට පහසුකම්. දැන් තේරුණාද කිව්ව එක? තේරුණාද කිව්ව එක? ඔව් සර්. තේරුන්නේ නෑ සර්. ඕක මට ඔහොම කියන්න නෑ රයිට්. තේරුම් නැති නිසා තමයි මම මේ විස්තරේ ලස්සනට කියන්නේ. අර දෙක නිසා හොඳට අහගන්න. වතුර ටික පුතේ දැන් ඕන්න මම නිකන් ජලය කියන්නේ මෙහෙම හරිද මේක මේ දැන් වතුර තියෙන ඔක්සිජන් අණුවකුයි හයිඩ්‍රජන් අණු දෙකකුයි එකට එකතු වෙලා අඳිනා නේද ඔයගොල්ලෝ? ඔයාලට තියලා ඉස්සරහට. ඔහොම තියෙන්නේ හරිද? මේ තියෙන ජලය එක අණුවක්. මේ වගේ අණු කොහොම එකට එකතු වෙලා හැදෙන්නේ. හරිද? කොහොමම හැදෙනවා. එකට එකතු වෙනවා. හරිද? මේ වගේ මේක හැදෙන්නේ එකට බැඳිලානේ. අන්න ඒ වගේ මේ ජලාණු එකට බැඳිලා එක දන් වලක් වගේ ඕම ගිහිල්ලා මෙතන තියෙනවා. හරිද? දැන් ඔන්න අහගන්න දැන් තමයි කතාව. දැන් මේ මෙතන දන් වලක් නම් තියෙන්නේ දන් වලේ පුරුට්ටයකට එකට බැඳිලා නම් තියෙන්නේ මට ඕනි කරනවා වැඩක් කරන්න. මොකක්ද දන්නවද? මේ පැත්ත දන් වලේ මේ පැත්තේ කෙලවර මට මෙතෙන්ට ගන්න ඕනේ. දන් වලේ මේ පැත්තේ කෙලවල මේ හරියට ගන්න ඕනේ. එතකොට මොකක්ද දන්නවද කරන්න ඕනේ? එතකොට මොකද කරන්නේ? මම මෙහෙන් අදින්න ඕනේ එළියට නේද? දන් වල මෙහෙන් එළියට අදින්න එපා. ඉතින් මේ කට්ටිය උඩට එනවා. අන්න පුතේ ඒ කට්ටිය උඩට එනවා. අන්න ඒ වගේ තමයි මේ වතුර වලක් තියෙන වැඩේ. හරිද? දැන් මේ වතුර ටික ජලාණු ටික එකට බැඳිලා තමයි තියෙන්නේ. හරිද? මෙහෙන් වතුර ටික එළියට එද්දී ඒ කියන්නේ දන් වල මෙහෙන් අදිද්දී මේ දන් වලේ ඉතුරු කෑල්ල උඩට ඉස්සෙලා එනව නේද? උඩට ඉස්සෙනවනේ. මෙතන හිටිය එක දැන් ඇවිල්ලා මෙතෙන්ට. මුන් ටික එළියට ඇවිල්ලා. දැන් මෙතන ඉඩක් තියෙනවානේ. මේ ඉඩට මේ එළියේ තියෙන වතුර ටික ඕමම අරයත් එක්කම සම්බන්ධ වෙලා උට්ට ඇදිලා එනවා. තේරුන්නේ නැහැ නේද මොකක්ද කිව්වේ කියලා? අම්මු අදන සංකීර්ණ වැඩේ වගේ නේ. ආයි අහගන්න. මේක මට මේ මම උගලන්ට මේ පැහැදිලි කරන්න මේ කියන්නේ. හරිද? මේක මතක තියාගන්න දෙයක්වත් නැහැ. මේක අරගෙන එහෙම කටපාඩම් කරගත්තා නම් ඇති. ආයි අහගන්නකො මෙහෙම. මේ තියෙන ජලාණු ටික. හරිද? තේරුණා සර්. තේරුණා. ඉමස තේරුණා. හරි. මේ තියෙන ජලාණු. ජලය එළිය පසේ තියෙනවා ජලාණු. හරිද? ඒ ජලය ගත්තාම පුතේ මේවා අපිට නිකන් ওই වතුර එක කොහොම වතුර එක ගත්තට පස්සේ දැන් ඒක කැඩි දැන් වතුර වාදනයකට වතුර එක දැම්මට පස්සේ කෙලින්ම වාදනයේ පිරෙන්න වතුර තියෙනවා. නැත්නම් මේ මැද්දෙන් ටිකක් නැහැ මේ ටිකෙන් ටිකක් නැහැ මෙහෙම කොහොම මේ ටිකේ විතරක් වතුර තියෙනවා ඊට පස්සේ මේ ටිකේ වතුර ටිකක් තියෙනවා. එහෙම නැහැ මේ ටික කන්ටිනියස්. ඒ කියන්නේ එකටම තියෙනවා සියරම. ඒ වගේ තමයි මේ එළියේ තියෙන වතුර ටික. හරිද? එතකොට මේ ජලාණු ටික මේ වගේ එකට බැඳිලා තමයි තියෙන්නේ. හරිද? දැන් මේ එළියේ වතුර තියෙනවනේ. මේ තියෙන වතුර ටික ඇතුළට එන්න නම් එළියේ තියෙන වතුර ටික ඇතුළට එන්න නම් ඇතුළේ ඉඩ තියෙන්න ඕනිද නැද්ද? බටයක් තියෙනවා. බටයක් තියෙනවා. බටේ මේ පැත්තෙත් වතුර පුරවලා තියෙනවා. මේ නැත්තම් හිතන්නකෝ මෙහෙම. ඔන්න මම ගන්නවා. බටයක් තියෙනවා. බටේට වැලි පුරවනවා. බටේට වැලි පුරවල ඉවර වෙලා මෙහෙම මම මෙව කරලා තියාගන්න. තියාගෙන ඉවර වෙලා මට දැන් මේක හොඳටම වැලි ටික හොඳටම පුරවලා තියෙනවා. දැන් හොඳටම පුරවලා තව වැලි ටිකක් මෙහෙන් පුරවනකොට මෙහෙන් ඉතුරු වැලි ටික මේකේ ආස්සේ තියෙන වැලි ටික දිවට හැලෙනව නේද? ඔව්. ඔව්.
තේරෙනව නේද මම මේ කියන්නේ තේරෙන්නේ නැද්ද? හරි ඇයි මේක කට්ටිය අඳුන් කුඳුන් වෙලා ඊයෝ ඉන්නේ. තේරෙනවා සර්. තේරෙනවා හරි. වැලි ටික මෙහෙන් පුරනකොට මෙහෙන් මේ ටික හැරිලා අහකට යනවා. ඒකම තමයි පුතේ මෙතන වෙන්නේ. හරිද? මේ වතුර ටිකට මෙතනින් ඇතුළට එන්න නම් මෙතන ඉඩක් හැදෙන්න ඕන. ඒ එතන ඉඩ හැදෙන්න නම් මෙතනින් වතුර මේ කොහෙන් වතුර ටිකක් අයින් වෙන්න ඕන. එතකොට මේ වතුර අණු ටික එකට එකට දන්වලා වගේ බැඳිලා නම් තියෙන්නේ. මෙතනින් ඉඩ හදන්න නම් මෙහෙන් මේ ටික ඇදලා එළියට ගන්න ඕනේ. මෙහෙන් මේ ටික ඇදලා එළියට ගන්න ඕන අර මවා ගන්න. මෙහෙම දන්වලා මෙහෙම වැලක් වගේ තියෙනවා. මෙහෙන් එළියට ඇදලා ගන්න. මෙහෙන් එළියට ගන්න ඕනේ. මේ ටික උඩට ඇදලා එනවා. මේ ටික මෙහෙන් එළියට එනවා. මේ එළියට යන ටික තමයි අර අපි කියන ජල වාෂ්ප ටික. ඒ ජල කියන්නේ වාෂ්ප කියන්නේ වැඩි ටික තමයි උස්වේදයෙන් ජල වාෂ්ප එළියට එනවා. ඔව් වැඩි ටික ඒ කියන්නේ මේක ශාකයේ වැඩි ටික තමයි එළියට යන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයකදී. අධික සූර්යාලෝකයක් වන්නොත් එහෙම අනවශ්‍ය විදිහට එළියට යනවා. අනවශ්‍ය විදිහට එළියට ගියොත් එහෙම අර මෙහි වතුර ගන්නවට වඩා වැඩි වේගෙන් එළියට යනවා. එතකොට වෙන වැඩේ තමයි ගහ මැල වෙනවා. හරිද? එතකොට මේ සාමාන්‍ය තත්ත්වයෙන් මම මේ කියන්නේ. එතකොට සාමාන්‍යදී මෙහෙන් මේ ටික ඇතුලෙන් ඔහොම ගන්නවා. මෙහෙන් එළියට ඇදලා ගන්නවා. මෙහෙන් හිස් වෙනවා. ඒ හිස් වෙන ටිකට වතුර ටික මෙහෙන් ඇතුළට එනවා. ඔන්න ඔය වැඩේ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පසේ තියෙන ජලයත් එක්ක කනිජ ලවණත් එනවා. දැන් ඔයාලා වතුර කනිජ ලවණ ගන්න ඔයාලගේ ඇඟට කනිජ ලවණ ඕනේනේ. කනිජ ලවණ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි වතුර බොන එක. වතුරත් එක්ක තමයි කනිජ ලවණ එන්නේ. හරිද? එතකොට මේ ජලාණුත් එක්ක කනිජ ලවණ වීම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ජලය කනිජ ලවණ කියන්නේ ඔය ටික එනවා. එතකොට ජලය කනිජ ලවණ ශාකයට උරා ගන්න නම් උස්වේදනය කියන ක්‍රියාවලිය අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. පුතාලට තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණා සර්. තේරුණා. තේරුණ නැති කවුරු හරි ඉන්නවද? සර් උච්ඡේදනයේ යන්න කියලා ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ අපි ඒකට දෙන සරල උත්තරේ මොකද්ද ඒ කියන්නේ? ලියපෙක තේරුණා නිකන් සරල උත්තරයක් දෙන්නේ. සරලම උත්තරේ තමයි උච්ඡේදනය කියන්නේ ශාකයේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා ශාකයෙන් ඉවත් වෙනවට අපි කියනවා උච්ඡේදනය කියලා. ශාකයක් අස්සේ තියෙන වතුර ටික. හරි මේ අස්සේ තියෙන වතුර ටික ශාකයෙන් එළියට යනවා නම් ඒකට කියනවා උච්ඡේදනය. එතකොට මේ උච්ඡේදනයේ ප්‍රධාන වශයෙන් වෙන්නේ කූටිකා හරහා ඊට අමතරව මේ අපිචර්මය හරහා වෙනවා. අපිචර්මය හරහා වෙනවා. දැන් මෙහෙම හිතන්න මේ තේරම හරි මෙහෙම හිතන්නකෝ. දැන් මං කිව්වනේ මේක ඕන කරනවා. අපිචර්මයට මෙතන අපිචර්මයට උඩින් තියනවානේ උච්චර්මය කියලා එකක්. අපිචර්මයට උඩින් තියෙන උච්චර්මය කියලා එකක්. උච්චර්මය කියලා කියන්නේ ඉටි වගේ ටිකක්. මේ පොතේ පොඩ්ඩක් සංකීර්ණයි තමයි. හරි දැන් සංකීර්ණ නෑ. ඒනට චුට්ටක් අර අලුත් දේවල් අලුත් වචන සෙට් එකක් තියෙනවනේ. ඒක නිකන් සංකීර්ණයි වගේ හිතෙනවා. හරිද? ඒක නිසා හොඳට අහගන්න. අපිචර්මයට උඩින් මං කියවන උච්චර්මය කියන එකක් තියෙනවා කියලා. මං කිව්වේ උච්චර්මය කියන එක ඉටි වගේ කියලා. හරියට අර කොළේ තියෙනවා ඒක උඩින් ඉටිවක් කළා වගේ. අර කොළේ සමහර කොළ දිලිසෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා. හොඳට සමහර කොළ තියෙනවා පට්ට හොඳට දිලිසෙනවා. ඒ හොඳට උච්චර්මයක් තියෙන ඒවා. ඉටි දිලිසෙනවනේ දැන් ඔයා බලන්නකෝ. ඉටි ටිකක් මොකට හරි වක් කරලා බලන්නකො නිකන්. හරි ලස්සන එළියක් දිලිසෙනවා වගේ එකක් තියෙනවා නේද? ඊළඟට වතුර ඕක හරහා ඉටි ටිකක් වක් කරොත් ඉටි ටික හරහා වතුර එළියට යන්නේ නැහැ නේ. ඉටි ටික හරහා වතුර යන්නේ නැහැ. ඒතර මේ ගහ උඩට ඉටි ටිකක් වක් කරලා තියෙනවා. මේ පත්‍ර උඩට ඉටි ටිකක් වක් කරලා තියෙනවා. ඒ ඉටි වක් කරාට පස්සේ මොකද වෙන්නේ? වතුර ආවට අර ඉටි ටික නිසා එළියට යන්න බෑ. එතකොට ගොඩක් සමහර ශාක තියෙන පුතේ කැලවල් වල මේ සුෂ්ක පරිසරවල තියෙන ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ ඉටි ටිකක් උඩ. ඒ කියන්නේ උච්චර්මයක් ගන්න උච්චර්මයක් තියෙනවා. ලොකු ඉටි ස්තරයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වතුර අණු ටික උඩට එනවා. හැබැයි එළියට යන්න බෑ. ඉටි ටික තියෙනවනේ. ඉටි ටිකේ වදිනා එළියට යන්න. එතකොට උස්වේදනය අඩු වෙනවා. හරිද?
ඔක මම තේරුණාද ඔයාලට මම කියපු දේ? ඔව් සර්. තේරුණා සර්. රයිට් හරි. එතකොට තේරුණා නියමයි. ඊළඟට දැන් මං කිව්වේ උත්ස්වේදනය සිද්ධ වෙන්න ප්‍රධාන වශයෙන් පුතේ පූටිකා හරහානේ. එතකොට පූටිකාව වැහිලා තිබ්බොත් ජල වාෂ්ප ටික එළියට යන්න බෑනේ. මේකේ වතුර ටික හැදුනට පස්සේ ජල වාෂ්ප ටික එළියට යන්න නම් පූටිකාව ඇරෙන්න ඕනේ. මෙතනින් තියෙන දොර ඇරෙන්න ඕනේ. හරිද? වතුර ටික යන්න මෙයා දොර අරිද්දී තව වැඩක් වෙනවා. දොර වැහිලා තියෙනවා. රත් වෙලා වතුර ටික මේක ඇස්සේ පිරීලා ජල වාෂ්ප ටික පිරීලා තිබිච්ච ගමන් මොකද වෙන්නේ? අන්න අර කේතලේ අර හුමාලේ කටෙන් එළියට වේගෙන් විදිනා වගේ මේකේ හෙනට ප්‍රෙෂර් එකක් අස්සේ හැදෙනවනේ. ඒකත් එක්ක පූටිකා ටික ඇරිනවා. ඇරිලා මේ වතුර ජල වාෂ්ප ටික එළියට යනවා වුම එහෙම එළියට යනවත් එක්කම තව වැඩක් වෙනවා. ඒ වැඩේ තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් ටික ඇතුළට ගිහිල්ලා ඔක්සිජන් ටික එළියට යනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න කාබන් ඩයොක්සයිඩ් ටික අස්සට ගන්න ඕනේ නේද? කාබන් ඩයොක්සයිඩ් ටික අස්සට ගන්න පූටිකා හරහා. එතකොට පුතේ ඔන්න වායුව මාරු කරන්නත් උත්ස්වේදනය වැදගත් වෙනවා. ඇයි? උත්ස්වේදනය වෙනකොට පූටිකාව විවෘත වෙනවා. පූටිකාව විවෘත වුණාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ටික පට ගාලා මුද කරන්නේ ඇතුළට රිංග ගන්න. එතකොට ජල වාෂ්ප ටික පූටිකා දෙකකින්ද වෙන්නේ? වායු දෙක නෑ හෙන්නත් ඔගයක් තියෙනවා. ඒ කියන්නේ පූටිකා දෙකක් නෙමෙයි. එක ටිකකින් මේ කාබන් ඩයොක්සයිඩ් එක ටිකකින් ඔක්සිජන් එහෙම නෙමෙයිද? එකකින් දෙකම ගන්නවා? නෑ එහෙම නෙමෙයි. එකෙන්ම තමයි වෙන්නේ. එකෙන්ම තමයි සේරම වැඩේ වෙන්නේ. පූටිකාව ඇරිච්ච ගාම්ම වතුර ටික සේරම එළියට යනවා. ඒ අද්දී කාබන් ඩයොක්සයිඩ් ටික සේරම ඇතුළට යනවා. ඒ වගේම මේක ඇස්සේ දෙන ඔක්සිජන් ටික එළියට. එකෙන්ම වෙන්නේ. ඒ කියන්නේ දෙකකින් නෙමෙයි එකම පූටිකාවෙන් තමයි සේරම ටික වෙන්නේ. ඒ කියන්නේ ජල වාෂ්ප ටිකයි ඔක්සිජන් ටිකයි එළියට යනවා. කාබන් ඩයොක්සයිඩ් ටික ඇතුළට එනවා. කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන ඉවරලා එයා ප්‍රභා සංශ්ලේෂණය කරගන්නවා. ඒක හරියටම කොහොමද වෙන්නේ? හරියටම කියන්නේ ඒ කියන්නේ දැන් ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩුයි මේ කවලම් වෙන්නේ නැද්ද ඒකට? කවලම් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කොහොමද හොයාගන්නේ එතකොට හරියටම මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගන්න ඔක්සිජන් පිට කරන්නේ කියලා? මොකද්ද? ඒ කියන්නේ ගහ කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ හරියටම ඇතුළට ගන්න ඕන කාබන් ඩයොක්සයිඩ් එළියට දෙන්න ඕන ඔක්සිජන් කියලා? ඉතින් ගහ ඇතුලේ හදනවනේ පුතේ ඔක්සිජන් කියනම ගහ ඇතුලේ හදන ටිකනේ. ඒක තමයි. ඒක ප්‍රභා සංශ්ලේෂණය. දැන් ඉර එළිය වැටෙනවනේ. ඉර එළිය වැටුණාට පස්සේ මේ ඉර එළිය වැටුණාට පස්සේ ශාක පත්‍රවල තියෙනවා මොනවද? හරිතප්ප. හරිතප්පද වලින් මොකද කරන්නේ? සූර්යාලෝකය අරගෙන කාබන් ඩයොක්සයිඩ් ටිකක් සූර්යාලෝකයේ ගන්නවා. පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් ටිකක් ගන්නවා. අරගෙන ඉවරලා මොනවද හදන්නේ? ග්ලූකෝස් නේද? ග්ලූකෝස් එක්ක ඔක්සිජන් හදනවා. ඒ හදපු ඔක්සිජන් ටික මු අස්සේ තියාගෙන මගුලක් කරන්නේ. ඔක්සිජන් ටික එළියට එනවා. වැඩිපුර ඔක්සිජන් ටික එළියට එනවා. කාබන් ඩයොක්සයිඩ් ටික ගන්නවා. මේ අපි ඉන්න වායු ගෝලයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් දෙකම තියෙනවා. ඒව එහෙම මික්ස් වෙලා එකට එකට ගලව ගන්න බැරි වෙන්නේ එහෙම තියන්නේ නැහැ. ඒක කෙමිස්ට්‍රි. ඒක රසායන විද්‍යාව. ඒක ඇඩ්වාන්ස් නේ. ඉච්චර හිතන්න එපා. ඒක අණුක විද්‍යාත්මකව හිතන දෙයක්. ඒක. ඒවා එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් ගන්නේ නැද්ද? උස්ම ගන්නකොට කාබන් ඩයොක්සයිඩ්
වලින් හුස්ම ගන්න නැහැ නේ බං. හුස්ම ගන්නකොට ගන්න ඔක්සිජන් නේ. එතකොට සර් ඒවත් යන්න පුළුවන් නේ අපි මේ හුස්ම ගන්නකොට. කාබන් ඩයොක්සයිඩ් එන්න පුළුවන්. හැබැයි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මහ ගොඩක් නැහැ. 100.1 මට මතක නෑ වැලියු එක නම් 0.0 ගානක් තියෙනවා. ගාන්ස් හිතන්න එපා ඉතින්. මට අවශ්‍ය කරන මට්ටම රයිට්. දැන් මොන පාඩම කරගන්න බැරි වෙනවා අමතක දේවල් ගොඩාක් කියන්නේ. හරි දැන් ඔයගලන්ට තේරුණා නේද මේ ජලය වාෂ්ප වෙන කතන්දරේ තේරුණානේ නේ? එතකොට වතුර ටික වාෂ්ප වෙනකොට ඒ කියන්නේ පට්ට කියලානේ හිර වුණානේ. මොකද්ද කිව්වේ? වතුර ටික මංගේ උස්වේදනය වෙන එකේ එක මේ වාසියක් තමයි පසේ තියෙන ওই ජලය ටික මනින්ද ලවණ ටික උරා ගන්න පුළුවන්. උස්වේදනය වෙද්දී. අනිත් එක පූටික අයර්න නිසා කාබන් ඩයොක්සයිඩ් ටික ඇතුළට ගන්නත් ඔක්සිජන් ටික එළියට ගන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ වායුව මාරුවට වැදගත් වෙනවා. හරිද? එතකොට ඒක මතක තියාගත්ත මෙහෙම. මෙන්න ගහ මෙන්න අර වතුර චේන් එක මතක තියාගත්තා. එතකොට ඔයාලා මතක තියාගන්නවා මෙතනින් කොටසයි මෙතනින් එකයි. මෙතනින් මතක තියාගන්නවා ජලය හා ಖನಿಜ ලවණ ටික අවශෝෂණය කරගන්න උස්වේදනය වැදගත් කියන්නේ. ඊට පස්සේ මෙතනින් මතක තියාගන්නවා පූටිකාව ඇරුණාට පස්සේ වායු මාර්ග සිද්ධ වෙනවා කියන එක. හරිනේ එහෙනම් උස්වේදනයෙන් ප්‍රධාන කෘත්‍යයන් දෙකයි. පළවෙනි කෘත්‍යය තමයි ජලය හා ಖනිජ ලවණ අවශෝෂණය කරගන්න වැදගත් වෙනවා. අනිත් එක පූටිකා විවෘත වන නිසා ඒ හරහා වායුව මාරුවට වැදගත් වෙනවා. හරිද? වායුව මාරුව නිසා තමයි ශාකයකට ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? දැන් තේරුණාද? මහා හැල්ලක් මං කිව්වා. මේ මහා හැල්ල කිව්වේ ඔයගලන්ගේ 17 වෙනි පිටුවේ තියෙන 21 වෙනි ප්‍රශ්නෙටයි 22 වෙනි ප්‍රශ්නටයි උත්තරේ විදිහට. මම නිකම්ම කියන්න තිබ්බා මම නිකම්ම කියනවා ඔයාලට මොකක්ද තේරෙන්නේ නැහැනේ. තේරෙන්න ඕන නිසා තමයි මෙච්චර මේ පැහැදිලි කරලා කිව්වේ. ඒක හෙන අමතක කරලා දාලා නෝට් එකේ තියෙන ප්‍රශ්න දෙකට උත්තර දෙක පාඩම් කරගන්නයි තියෙන්නේ. හරිද? මෙතන තේරුම් නැති මොකක් කර තියනවද? ඕසදී තේරුණාද? ඔව් සර්. හරි. සස්මික තේරුණාද? සස්මික නිදිද? සස්මික ගියා යන්න. හරි. විමර්ශ තේරුණාද? ඔව් සර්. හරි. ඔනේ තේරුණාද? තේරුණා සර්. රයිට්. ඔනේට තේරුණා. ඔස්ටේට තේරුණා කිව්වනේ. හරි විමර්ශලත් තේරුණා. ටෙරුසි මොකද අත්තේ? අද නේද ආවේ? තේරුණාද? අද පුතේ දැන් ටෙරුසිට නිකන් කරකොල තැරලා වගේ දන්නේ. නෑ සර් මම කලින් හිටියා. ගණන් පන්තියක් හින්දා මේ ඉන්න බැරි වුණා. ආයි අද තමයි ආවේ. හරි මට ඔයාගේ නම මතකයි මම සේව් කරලත් එක තියෙන්නේ. මේ හරි. ඊට පස්සේ උමාය තේරුණාද? හරි. උමායට තේරෙන්නේ නැති කියලා මම හිතනවා උමාය සද්ද නැහැ දන්නේ නැහැ. හරි. ඔන්න ඒක මේ ගොඩාක් සංකීර්ණව හිතන්න එපා. මේ මම මේ ඔයගලන්ට කතාව තේරෙන්න ඕන නිසා මම දැන් ඔයගලන්ට මේ කියපු එක තේරුම් නැත්නම් ආයෙත් රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක දෙතුන් පාරක් ආයෙ බලන්න. එතකොට වැඩේ තේරෙනවා. හරිද? හරි. ඊළඟට. හරි. දැන් එන්න පුතේ ටියුට් එකට. ටියුට් එකේ උත්ස්වේදනය යනු කුමක්ද කියලා අහලා තියෙනවනේ. ඒක හයිලයිට් කරගන්නකො මේ ආයි කියවන්න ඕනේ නැහැ. භෞමික ශාක වලින් ජල වාෂ්ප වායු කුවලට පිටිවීමේ ක්‍රියාවලිය උත්ස්වේදනය ලෙස හැඳින්වේ. හයිලයිට් කරන්න ටක් ගාලා. සර් පොඩ්ඩක් ආයි කියන්න හුන්නේ. right. මේ උත්ස්වේදනය යනු කුමක්ද කියලා අහලා තියෙනවනේ. 21 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා භෞමික ශාක වලින් ජල වාෂ්ප වායු ගෝලයට පිටවීමේ ක්‍රියාවලිය කියලා ඒක හයිලයිට් කරන්න කියලා කිව්වා. හරි. ඔය පුතේ එතන අර තියෙනව නේද මේ දාලා මේ බෝන්චියට දෙකක් වගේ එකක්. මේ බෝන්චියට දෙකක් වගේ තියෙන්නේ. තියෙනවනේ?
right. එතකොට ඒ අර තියෙනව නේද පළවෙනි රූපේ. පළවෙනි එක මේ ඒ කියන්නේ බෝන්චර් දෙයක් වගේ තියෙන එකේ පළවෙනි රූපේ තියෙනවනේ මෙන්න මේක. මේ තියෙන පූටිකාව විවෘත වුණාම පේන විදිය. සිදුරක් හැදෙනවා. එහා පැත්තේ තියෙන පූටිකාව වැවුනාම පේන විදිය. අර සිදුර නැහැ. ජල වාෂ්ප උත්පේදනය සිද්ධ වෙන්නෙත් නැහැ. කියන්නේ ජල වාෂ්ප ටික එළිරෙන්නෙත් නැහැ. කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්සිජන් ටික හුමාරු වෙන්නෙත් නැහැ. මෙන්න මේක. මෙන්න මේ අවස්ථාවේ. මෙන්න මේ අවස්ථාවේ තමයි මැද සිදුරක් තියෙන්නේ. ඒ වෙලාවේදී එයාට ජල වාෂ්ප ටික මේ කියන්නේ උත්පේදනය සිද්ධ වෙනවා. වායු හුමාරුව සිද්ධ වෙනවා. ඊළඟට පුතේ ඒකේ කොටස් ටික චුට්ටක් නම් කරගන්නකො යාලා මේ අර අනිත් රූපේ මෙන්න මේ රූපේ මෙන්න මේ රූපේ ඒ රූපේ හොඳට අපි අර උච්චාරණය කියන එක පුතේ මාක් කරගන්නකො අර මෙහෙමනේ තිබ්බේ මේ අර කෙලවරේම හොමෝම ටිකක් තියෙනවනේ ඒ කුඩින් හොම කළු පාට ටිකක් ගිහින් තියෙනව නේද අන්න ඒක මාක් කරගන්නකො උච්චාරණය කියලා මොකක් කියලා සර් ටියුට් එකේම කියලා කරන්නද ටියුට් එකේ ඔව් පුතේ ටියුට් එකේ මාක් කරන්න ටියුට් එකේම අර රූපේ තියෙනවනේ ඒ රූපේ මේක අර ඔය කළු පාට වගේ තියෙන එක ඊතලයක් දාලා උච්චාරණය කියලා මාක් කරගන්න මොකක් කියලා උච්චාරණය ඊළඟට අර සිදුරු තියෙන්නේ කූටිකාවක් තියෙනව නේද සිදුර තියෙනව නේද මෙන්න මේක මෙන්න මේක මේකයි මේකයි මේ මන් තික් දෙකක් තියලා තියෙන්නේ මේකයි මේකයි සර් ඒක මාක් කරගන්න කූටිකා කියලා කූටිකා ඔව් කූටිකා ඒක මාක් කරගන්න කූටිකා කියලා ඊට පස්සේ පුතේ ඔය අර රවුමක් තියෙන එක තියෙන්නේ මෙන්න මේක සිදුර තියෙන එක ඒක පූටිකා විවෘත වූ විට කියලා ලියාගන්න ඒක යටින් පූටිකා විවෘත වූ විට පූටිකා විවෘත වූ විට සර් ටියුට් එකේ ඔක්කොම ලියන්න ඉඩ මදි right ඉඩ මදි නම් ලොකුව ඉඩ ඇති සර් පුතේ ඇහෙනවද අනේ සිග්නල් පොඩ්ඩක් අවුල් ගියා ඔව් ඇහෙනවා හරි සිග්නල් අවුල් ගියා නේ මං මේ සර් උනට හරියට වැඩි හොඳට හරි මම වැඩි හොඳට කියලා මේ සිම් එක මාර්ක් කරලා සිග්නල් තා වැඩි වේද කියලා බලන්න මේ සිග්නල් නැති වෙලා ගියා හරි මේ ඒක මාක් ඒකේ ඉඩ මදිද ඉඩ මත් චූටිට ලියා ගන්න ඒක එච්චරම වැදගත් නෑ මම නිකන් ඔයගලන්ට තේරෙන්න දාගත්තේ යහා පැත්තෙනුත් මේ ඉඩ තියනවා සර් ඉඩ තියෙනවා ඒ කියන්නේ මේ අයියෝ ඉඩ තියනවලු චූටිට ලියන්නේ ලොකු ලිව්වොත් ඉන්නේ නෑ කොහොමද
චූටිට ලියා ගන්න එහා පැත්තේ පූටිකා වැසුණු විට කියලා. අනිත් එක පූටිකා වැසුණු විට. මේක පූටිකා වැසුණු විට. මේක පූටිකා වැසුණු විට. හරි. දැන් පුතේ ඊළඟට 22 වෙනි එකේ මම ආයි දැන් වල ප්‍රොජෙක්ට් දෙක කියලා දුන්නානේ. දැන් ඉන්නේ 23. 23ට එන්න. හරිද? හරි. 23 ශුෂ්ක පරිසරවල ශාකවල පත්‍රවල දක්නට ලැබෙන උත්ස්වේදනය අවම කිරීමේ අනුවර්තන මොනවාද? අන්න බලන්න මං අර ඔයගලන්ට කියලා දුන්න එක පල්ලෙයටම දීලා තියෙනවා. මොකද්ද? ඝනකම් ඉටි සහිත උච්චර්මයක් පිහිටීම. උච්චර්මයක් තියෙනවා. මං කිව්වේ උච්චර්මයක් කියලා කියන්නේ ඉටි වගේ එකක් නේ. ඔෂිනි මාව ඇහෙනවද? ඔව් සර්. සර් මාව පේනවද? සර් ජලය පරිවහනය මොකක්ද මට ඇහුනේ? ඔෂිනි මාව පේනවද ඔෂිනි හොඳට? ඔව් සර්. හරි. අනික් කට්ටියට පේනවලු ඇහෙනවලු. සර් ජලය පරිවාහනය කියලා කියන්නේ මොකද්ද? ජලය පරිවහනය කියන්නේ පුතේ ජලය ගමන් කරනවා කියන එක. ජලය පරිවහනය වෙනවා කියන්නේ ජලය ගමන් කරනවා කියන එක. කොතනද ඒක තියෙන්නේ? ඒක දන්නේ නැද්ද පරිවහනය කියන එක? මේ පරිවහනය කියන එක තියෙන අර 22 වෙනි ප්‍රශ්නේ උස්වේදනයෙන් ශාකයට කිනම් ප්‍රයෝජනයක් ලැබේද කියලා අහලා තියෙනවනේ. ඒක කියනවා ශාකයේ ඉහළ කොටස් වලට අවශ්‍ය ජලය පරිවහනය කිරීමට උත්ස්වේදනය උදව් වේ. පරිවහනය කිරීම කියන එක යටින් ඕන ලියා ගන්න ගමන් කිරීමට කියලා. අපි මේ සයන්ස් වලදී අපි ඒකට ගමන් කරනවා කියන්නේ පරිවහනය කරනවා. එක තැනක ඉඳන් තව තැනකට යනවා නම් වතුර ටික. ඒකට අපි කියනවා මොකක් කියලාද? පරිවහනය කියලා. වතුර විතරක් නෙමෙයි. අර වාහනයක් එක තැනක ඉඳන් තවත් තැනකට යනකොට අපි කියනවානේ ප්‍රවාහනය කියලා. ඒ වගේ වතුර ටික ඕම යනකොට අපි කියනවා පරිවහනය කියලා. ජලය පරිවහනය, රුධිරය පරිවහනය. හරි. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ අර මං කිව්ව එක ඝනකම් උච්චර්මයක් තියෙනවා. ඊළඟට පත්‍ර කටු බවට විකරණය වීම. පත්‍ර කටු බවට විකරණය වීම. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැක්ලා ඇති පතොක් වල එහෙම තනිකර කටුම තමයි තියෙන්නේ. කටු ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒකේ විශේෂත්වය වෙන්නේ පුතේ මේ කටු හැදුනට පස්සේ හරිද? කටු හැදුනට පස්සේ කටු වල පූටිකා අවමයි. පූටිකා අඩුයි ගොඩක්. දැන් උත්ස්වේදනය වෙන්නේ ප්‍රධාන වශයෙන් පූටිකා හරහානේ. උත්සේදනය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පූටිකා හරහානේ. එතකොට ශාකයේ තියෙන පූටිකා ටික අඩු කරගත්තොත් උත්සේදනය වෙන එක අවම වෙනවනේ. සර් ඔව් කියන්න පුතේ. පාරිවිලයනය කියන්නේ මොකද්ද? පාරවිලනය කියලා මේක තියෙනවද? නෑ සර්. රුධිර පාරවිලනය කියන්නේ රුධිර පාරවිලනය කියලා අපි කියන්නේ මොනවාද? ලේ දන් දෙනවා කියලා කියන්නේ. රුධිරය තව කෙනෙක්ට දෙනවා කියන එක තමයි පාරවිලනය කියන්නේ. හරිද? හරි සර්. හරි. සමහර සිංහල වචන මට මතකත් නෑ. මොකද දැන් අපි මෙහෙදී ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න. එතකොට මට අර මතකේ ඉංග්‍රීසි වචන විතරයි සමහර සිංහල වචන මතක. දැන් ඇඟේ කෑල්ලක් ගත්තට පස්සේ ඇඟේ කෑල්ල දැන් ඉංග්‍රීසි නම් මතකයි. ඔන්න සිංහල නම් මතක නෑ. හරිද? එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඊට පාරවිලනය කරනවා කියන්නේ උදින තව කෙනෙක්ට දෙනවා කියන එක. හරි. ඩොනේට් කරනවා. ඊළඟට මම කියාගෙන ආවේ පළවෙනි එක තමයි
හරිද? උත්ස්වේදනය අවම කරන්න පළවෙනි එක තමයි ඝනකම් උච්චාරණයක් තියෙනවා. දෙවෙනි එක තමයි මේ ශාකවල පුතේ කටු ඇදිලා තියෙනවා. මෙහෙම කටු ඇදිලා තියෙනවා. මේ කටු වල පුටිකා අඩුයි. අඩුවෙන් තියෙන්නේ. දැන් පුටිකා හරහා උත්ස්වේදනය වෙන්නේ. ඒතර පුටිකා අඩු වුණාට පස්සේ කටු වල පුටිකා අඩුයි කියලා කියන්නේ ගොඩක් උත්ස්වේදනය වෙන්නේ නැහැ. ඒක කටු ගොඩක් තියෙනවා කියන්නේ එයාගේ පුටිකා අඩු වෙලා තියෙනවා. එතකොට උත්ස්වේදනය අවම වෙනවා. ඊට පස්සේ පත්‍ර සිහින් වීම. පත්‍ර සිහින් දැන් මම දැන් කියන්න බලන්න කවුරුත් පත්‍රයේ චූටි වුණාම සිහින් වුණාම කොහොමද උත්ස්වේදනය අවම වෙන්නේ? පූටිකාවේ සිදුර කුඩා වෙන නිසා. පූටිකාවේ සිදුර කුඩා වෙන නිසා. ඒ කවුද උත්තරේ දුන්නේ මට හොයාගන්න බැරි වුණා. කවුදන්නේ උත්තරේ දුන්නේ මට හොයාගන්න බැරි වුණා කවුද කියලා. මම සර්. ටෙරුෂිනේ. රයිට් ටෙරුෂි. හරි. හොඳයි. ඊටව මොනවද උත්තර තියෙනවද? අලුත් ගහලොකට ගියා වගේ කට්ටිය උඩවල් වල ඉන්නවා. තරු පායලා හඳ තියෙනවා එහෙමද? සර් ඔව්. ජලය පිට වෙන ප්‍රමාණය අඩු වෙනව නේද? ජලය පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා. කවුද ඒක උත්තර දුන්නේ මේ ඕනෙලිද? ඔව්. ජලය පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා. තව උත්තර තියෙනවද? ඔක්සිජන් නිෂ්පාදනය අඩු වීම. ඔක්සිජන් නිෂ්පාදනය අඩු වීම. තව මොනවද? ඕනිම දේ කිව්වේ නෑ හැබැයි. දැන් මම මේක කියා දුන්න ගිය සතියේ. ඔය ටික ඒ කියන්නේ ඔයාලා කියපු ටික ඇත්තටම හරි කියලා ගන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය අඩු වීම. නෑ ඒකත් නෙමෙයි. ශාක පත්‍රය අස්සේ තියෙන ඒවා හිතන්න නැතුව එළියෙන් හිතන්න. සර් ආයෙත් පාරක් ප්‍රශ්න කියන්නකෝ. ශාක පත්‍ර උත්ස්වේදනය අවම කරගන්න සිහින් වෙලා හැදෙනවා. හීනි වෙලා හැදෙනවා. ඇයි කොහොමද උත්ස්වේදනය අවම කරගන්නේ? ශාක පත්‍ර කටු බවට පරිවර්තනය වෙලා තියෙන නිසා. මං අහන්නේ හීනි වෙලා තියෙනවලු. මේ කියන්නේ කටු නෙමෙයි හීනි වෙලා තියෙනවලු. හීනි වුණාම උත්ස්වේදනය අඩු වෙනවලු. කොහොමද උත්ස්වේදනය අඩු වෙන්නේ හීනි වුණාම? සූර්යයාට නිරාවරණය වීම අඩු වීම. නන්නයි ඔය බලහන් ඉතින් ඕකේ ඔය උත්තරේ ගන්න කොච්චර තටමන් වුණාද කියලා හරියට හරි. දැන් ලොකු මම ඔයගලන්ට ඇඳලාම පෙන්නුවා ඉදා. ශාක පත්‍රය ලොකු වුණාම මෙයාගේ ශේෂ්ත්‍රඵලය වැඩි වෙනවා. ශේෂ්ත්‍රඵලය වැඩි වුණාම වැඩිපුර ආලෝක ප්‍රමාණයක් මේකට වැටෙනවා. මම ටෝච් එකක් ගහන්න කියලා ඔයගලන්ට පැහැදිලි කරේ. අර ශාක පත්‍රයේ චූටි වුණාම අඩුවෙන් තමයි මෙයාට ආලෝක මේ එළියක් තමයි වැඩි. ඒකට මෙයාව ගොඩක් රත් වෙන්නේ නැහැ. චුට්ටයිනේ වැටෙන්නේ. දැන් ඔයා මෙහෙම වැඩක් කරනවා. හරිද? ඔයා ඉන්නවා. ඔන්න අවුව දවසක් තියෙනවා. ඔයා එළියට ගිහිල්ලා හරිද? ඔයා වැරන්ඩ එක තියෙනවනේ වැරන්ඩ එක ගාවට ගිහිල්ලා නැත්තම් දොර කොටට ගිහිල්ලා අවුවටම බහින්න නැතුව අත විතරක් එළියට දාගෙන ඉන්නවා. ඔයාගේ අතට විතරයි එළිය වැටෙන්නේ. එතකොට ඔයාට දැනෙනවා ඔයාගේ ඇඟ රත් වෙනවා කියලා. හැබැයි ඔයා අත විතරක් එළියට දාන්න නැතුව ඔයා ගිහිල්ලා මුළු ඇඟම අවුවට දාගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඇඟම රත් වෙනවා. දැන් ඉක්මනින් රත් වෙන්නේ කොයි අවස්ථාවේද? ඇඟම එළියට දාන් හිටියම අත විතරක් එළියට දැම්මම. ඇඟම එළියට දාන් ඉන්නේ නැද්දි? අන්න හරි ඇඟම එළියට දාගෙන හිටියට පස්සේ පට ගාලා ඇඟ රත් වෙනවා.
ඒ ඇඟම එළියට දාගෙන ඉඳලා පටගාලා රත් වෙන්නේ ඇඟේ ඇඟම දැම්මම ශේෂ්ත්‍රඵලය වැඩි. වැඩි වර්ගඵලයක් තියෙනවා. එතකොට මේක මේ ටක් ගාලා රත් වෙනවා. හරිද? කොලෙත් එහෙම. කොළ චූටි වුණාට පස්සේ එයාගේ ශේෂ්ත්‍රඵලය අඩු වෙලා එයා රත් වෙන ප්‍රමාණය අඩු වෙනවා. හරිනේ. හරි. ඊට පස්සේ පත්‍ර සංඛ්‍යාව අඩු වීමත් වෙන්නේත් ඒකමයි. ගහේ කොළ ගාන තියෙන කොළ ප්‍රමාණය අඩු වුණාම වෙන්නේත් ඒකම තමයි. කොළ ප්‍රමාණය අඩු වුණාම වෙන්නේ එළිය වැටෙන ප්‍රමාණය අඩු වෙනවානේ. මාංශල පත්‍ර තිබීම. මාංශල පත්‍රවල වතුර මොනවා කොහොමද තියෙන්නේ? වතුර මොන වගේද තියෙන්නේ? දැන් කියන් බලන්න. උඹලා ගියාද පාඩම් කරලා බලමුද? ශාකපත් මාංශල ශාක පත්‍ර එක එක පොතක් පෙන්නන්නේ නැහැ. ටියුබ් පෙන්නන්නේ කොහමද? මාංශල ශාක පත්‍ර වල කොහමද තියෙන්නේ? අන්න පෙල්ලුවා. ටියුබ් පෙල්ලන්න එපා ගියාම පෙල්ලුවා. කොහමද? කොසිනි කොහමද? ජෙලි එකක් වගේ. හරි. අන්න හරි නියමයි. ඔසින්ට මතකයි. දැක්කනේ අනික් කරේම කවට මතකයි. ජෙලි එකක් වගේ තමයි තියෙන්නේ නේද? ඝන වෙලා තමයි තියෙන්නේ. ජෙලි එකක් වගේ තිබ්බාම ටක් ගාලා වතුර ටික වාෂ්ප වෙන්නේ. වතුර ටික හොඳට එකට බැඳලා හයි වෙලා තද්ද වෙලා තමයි තියෙන්නේ. උන්ට ලේසියෙන් වාෂ්ප වෙලා එළියට යන්න බෑ. එහෙනම් ඔන්න බලන්න පුතේ ශුෂ්ක පත්‍ර කියන්නේ ශුෂ්ක කලාපයේ තියෙන ශාකයක් ගත්තාම එයාගේ කාරණා කීපයක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි ඝනකම් උච්චර්මයක් තියෙනවා. ශාක පත්‍ර කටු බවට විකරණය වෙලා. විකරණය වෙලා කියන්නේ පරිවර්තනය වෙලා කියන්නේ. හරිද? කටු විදියට හැදිලා කටු ගොඩාක් විතර කටු බවට විකරණය වෙලා තියෙනවා. ඊළඟට පත්‍රවල ඒ කියන්නේ චූටි වෙලා ශේෂ්ත්‍රඵලය අඩු වෙලා පත්‍ර සිහින් වෙලා තියෙනවා. නැත්තම් පත්‍ර සංඛ්‍යාව අඩු කරගෙන තියෙනවා. මාංශල පත්‍ර තියෙනවා. හරිද? මෙන්න මේ දේවල් තමයි අපි කියන්නේ උත්ස්වේදනය අවම කිරීමට දක්වන අනුවර්ත. මේ ටික තේරුණාද? ඒක ඉතින් කටපාඩම් කරගන්න ඕනේ. දැන් ඔයගලන්ට වැඩක් කරගන්න පුළුවන්. දැන් මේකට මට අඳින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ. ඒක නිසා ඔයාලට වැඩක් කරන්න පුළුවන්. දැන් මේ ටික එක පාට මතක හිටින්න නැත්නම් මේ හතර චූටි රූප සටහනක් අඳ ගන්න. හිතලා අඳි මම ඔයගලන්ට රූප සටහන ඇඳලා පෙන්නන්නේ ඒ වගේ අඳින්න. දැන් මේ ඇඳලා තියෙන්නේ. මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ඔය හතරම එකට දාලා චූටි රූප සටහනක් ඇඳගත්තා. ඔය පොතේ ටියුට් එකේම පැත්තකින් ඒක බලාගෙන පාඩම් කරා. හරිද? ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මේ වැඩේ කරගන්න පුළුවන්. සර් කොමාරිකා මාංශල ශාකයක්ද? ඔව් පුතේ මාංශලයි. කුමාරිකා කියන්නේ මාංශලයි. ඒ අර ජෙල් වගේ ඝනට තියෙන්නේ මේ මාංශල නිසා. කුමාරිකා මාංශලයි. හරි. ඊළඟට අහනවා 24 වෙනි ප්‍රශ්නේ. සමහර ශාක පත්‍ර මාංශල වෙන්නේ ඇයි? අපි කතා කළා මාංශල මේ සමහර ඒවා මාංශල වෙලා තියන්නේ ඇයි? උත්ස්වේදන උත්ස්වේදනය අවම කරගන්න තමයි මාංශල වෙලා තියෙන්නේ. දැන් ඒකේ තියෙනවා සමහර කියවන්න බලන්න සමහර ශාක පත්‍ර තුල ඔය ශාක පතු කියන්නේ පත්‍ර කියන එක. හොඳේ. ශාක පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගනි. ජල සංරක්ෂිත සඳහා විශේෂ පටක අඩංගු නිසා එම ශාක පත්‍ර මාංශල ස්වභාවයෙන් යුක්ත වේ. දැන් වරහණක් දාලා ලියා ගන්න පුතේ. දැන් ඒක මහා හැල්ලක් මහා විකාරයෙන් තියෙන ඒක ලියන්න. ඇයි මාංශල වෙන්නේ කියලා. අනේ කියන්න. හොයාගන්න බැරි වුණා කියන්නකෝ. 18 වෙනි පිටුව 18 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්න. හරිනේ. එතන වරහණක් දාලා පුතේ ලියන්නකෝ මේ යුක්ත වේ කියන තැන එතනින් ඉස්සරහින් වරහණක් දාලා ලියන්න. උත්ස්වේදනයෙන් චූටිට ලියන්න උත්ස්වේදනයෙන් ජලය ඉවත් වීම අවම කිරීමට උත්ස්වේදනයෙන් ජලය ඉවත් වීම අවම කිරීමට ඔන්න දීලා තියෙනවා මොනවද මාංශල පත්‍ර තියෙන ඒවා කුමාරිකා සහ අක්කපාන ඒවා තමයි මාංශල
පත්‍ර දින අක්කපානියම තියෙන දැකලා තියෙනවද? ඉස්සර නම් තියෙනවා ගෙවල් වල. දැන් නම් තියෙනවද මන්ද? ඒ ඔව් අක්කපාන සර්. තියෙනවනම් බලන්න පුළුවන්. තියෙනවලු අන්න. බලන්න කඩලා දෙකට මැද්දෙන් කඩලා බලන්න මේ ඔය ජෙල් එක වගේ මැද්දේ තියෙනවද කියලා. කොමාරිකා කැල්ලක් කඩලා බලන්න. ජෙල් එක වගේ තියෙනවද කියලා. ඇද්දිලා නිකන් අර ඇද්දිලා වගේ එනවා. සේවලට වගේ තියෙනවා. අක්කපාන වලත් එහෙම තියෙනවා. බලන්නකො කඩලා. හරි. දැන් අහගන්න ඊළඟ කොටස. දැන් මේ ටික චුට්ටක් පුතේ දැන් අර කටපාඩම් කරගන්න තමයි මේ කොටස තියෙන්නේ මේ ටික. සමහර වෙලාවට දැන් මේ පාඩම ටිකක් සමහර විට අමාරු ඇති. අමාරු නෑ. තේරෙනවා මම කියලා දෙන ඒවා තේරෙනවා. පාඩම් කරන්න ගොඩක් තියෙනවා. ඒක නිසා සමහර විට අමාරුත් ඇති. එතකොට අමාරුයි නම් ඔයාලා කරන්න ඕනේ පාඩම අතහැරලා දාන කරන්නේ. නැවත ආයි බලන එක. හරිද? හරි. දැන් එන්නකෝ. දැන් මේකේ ඇසයින්මන්ට් එකකුත් දෙනවයි කියලා මම කිව්වා මතකද? මේ තියෙන ශාකයක් නම් පුතේ හරි දැන් අපි කතා කරා ශාක පත්‍ර ගැන කතා කරානේ. මේ පත්‍ර ගැන කතා කරා. දැන් මම කඳ ගැන කතා කරන්නේ. හරිද? ශාක කඳ ගැන කතා කරනකොට කඳ වල තියෙනවා පුතේ ಜಾති කීපයක්. හරිද? එකක් තමයි භූගත කඳ. භූගත කඳ. හරිද? ඊළඟට තියෙනවා ප්‍රචාරණ කඳ. ඔව් කියන්න. මුකුත් නෑ සර්. කුකුල් මොකද්ද තේරුනේ? කුකුල් මුකුත් නෑ සර්. මුකුත් නෑ කියලාද කිව්වේ? මට අහන කුකුල් මොකක්ද කියලා. හරි. ඊළඟට තියෙනවා සංචිත කඳ. ප්‍රභා සංශ්ලේෂී කඳ. right. දැන් ඔන්න බලා ගන්න. හරි. දැන් මේ වෙනකම් මං කියලා දුන්නේ ඒවා තේරුම් නැත්තම් හරි ඒ ටික අමාරුයි නම් හරි කමක් නෑ. දැන් ඒ කියලා දුන්නේ ඔළුවෙන් දැන් පැත්තකට දාන්න. හරිද? දැන් මම මේ වෙනකන් කියලා දුන්නේව තේරුම් නැත්තම් හරි අහන් ඉන්න බැරි වුණා නම් හරි නිදිමත හැදුණා නම් හරි එපා වුණා නම් මොන මගුලක් හරි වුණා නම් හරි අවුලක් නෑ. දැන් ඒ ටික පැත්තකින් තියන්න ඒ ටික දැන් ඕනේ. දැන් අපි අලුත් කොටසක් කරන්නේ. දැන් අලුත් කොටස අලුතින් පටන් ගන්න පුළුවන්. දැන් අමතක වෙන්න දැන් මොකුත් නෑ අලුතින්ම කියලා දෙන්න නිසා දැන් වැඩේ මතක තියෙනවා. හරිද? දැන් ඔන්න අහගන්න. හොඳට අහගන්න ඈ. හරි. දැන් අහගන්න හොඳට. මම පටන් ගන්නම් මූලික දැන් කඳ ගැන කතා කරන්නේ පත්‍ර ගැන කතා කරා. දැන් කඳට ආවම එකක් තියෙනවා භූගත කඳ කියන එක. හරිද? භූගත කඳ කියලා කියන්නේ භූගත කියන්නේ මොකක්ද? භූමි දානය කරනවා කියලා කියන්නේ මොකක්ද? පොළොව ඇතුළත තියෙන කඳ. හරි. පොළව යට තියෙන කඳකට තමයි භූගත කඳක් කියලා කියන්නේ. හරිද? පොළව උඩ නෙවෙයි තියෙන්නේ පොළව යට තියෙන්නේ. හරිද භූගත කඳ තියෙන්නේ.
භූගත කඳක් තියෙන කාගෙද? ඉඟුරු ලූණු ආ වර්තාප හරි. දැන් අහගන්නකෝ. ඔන්න තේරුම් කලින් ඒවා මම සේරම අමතක කළා. දැන් ඔන්න මුලින්දන් අහගන්න. හරි. දැන් භූගත කඳක් කියන්නේ පුතේ මෙන්න තියෙනවා නම් පොළවෙන් උඩ තියෙනවා නම් ඒ තියෙන කඳට අපි කියනවා උඩ තියෙන කඳ. ඒ කියන්නේ ඒක වායව කඳක්. ඒක වායව කඳ නෙමෙයි උඩින් තියෙන කඳක්. පොළවේ උඩ තියෙන කඳක්. ඊට පස්සේ යට පොළවෙන් යට කඳ තියෙනවා නම් ඒවට කියනවා භූගත කඳක්. හරිද? භූගත කඳක් තියෙන්නේ අහා ඉඟුරු ලූණු දැකලා තියෙනවද ලූණු එහෙම? දැන් ඔයගලන්ට මම දන්න ප්‍රශ්නයක් එනවා මොකක් හරි කියලා. දැන් මම කියනවා භූගත කඳක් කියන බෝඩ් එකේ පේන්නේ නැද්ද? බොඳ වෙලා පේන නිසා. අනික් කට්ටියට පොද වෙලාද පේන්නේ? දැන් හරි සර්. නෑ සර්. right. හරි. නිදිමතයිද? ඔන්නේ දැන් අපි සින්දුවක් කියන්න කියමුද ටක් ගාලා බලන්න. සින්දුවක් ආවද? හා සර්. සින්දුවක් කියන්න බලන්න ලස්සන සින්දු කියන්න පුළුවන් ඔන්නේ එළිය. ඔයගොල්ලෝ දැන් අහපු කට්ටියක් ඉන්නවනේ. සස්මික කොහමද? මොකද වෙන්නේ? සස්මික පාතාලේද? සස්මික පාතාලෙද දන්නේ නැහැ කතාවක් නෑ શબ્ද නෑ අම්මට ඉතින් ඒත් දන්නේ නැහැ නේද තුවක්කුවක් කියනගෙන ඔබ මොකද කියන්නේ කියලා වෙඩියක් තියලා ඒත් දන්නේ නැහැ සස්මික ඇවිල්ලා ඔන්නේ සින්දුවක් අහමුකෝ අපි සින්දුවක් කියමුකෝ බලන්න හා සර්. කියමු බලන්න සින්දුවක් රත්නපුරෙන් ගෙන සමන්මල් සුවඳින් හද පුරවා කලාවේ සුදුනෙලුම් නෙලාගෙන දෝත පුරා රුහුණු පුරින් නෙලාලා කෑනමල් සුවඳ කුකුන් තවරා අලිමංකඩ තොට මුනට වෙලා අපි බලා හිඳිනවා නාගදීපයේ දොරගොළු ඇරෙන තුරා ජයසිරි මාබෝ හාමුදුරුවනේ මා පෙළහරක් මවා දෙවුන්දරින් යාපා පටුනට එකම බතක් නාදිනක් අපට උදා කළ මැනවියලිත් පන්සල පල්ලිය කෝවිල පාමුල ගුගුරා යන වෙඩි හඬ අතරේ පුපුරා යන්නේ මිනිස් තමයි නිහිදන් වූ එකලේ බිඳුවකවත් ලියවී තිබුණද ජාතියේ නමක් අනාථ කඳවුරු දුර ළඟ පරවෙන කැකුළු මලක් විමසා බලන්න ඉල්ලන්නේ රටින් නඩක් නොව ජීවත් වන්නට හෙට දවසත් රත්නපුරෙන් ගෙන සමන්මල් සුවඳින් හද පුරවා
මංකඩ තොට මුණට වෙලා අපි බලා හිඳිනවා නාගදීපයේ දොරගොළු ඇරෙන තුරා right නියමයි. ඊළඟ දවසේ ටෙලිවිෂන් සින්දු කිව්වා නේ ටෙලිවිෂන් සින්දුවක් කියන්නේ කොහොම ඊළඟ දවසේ. ඈ ටෙලිවිෂන්. හරි. මම පොඩි වැඩක් දෙන්නද පොඩි ගේම් එකක් දෙන්නද ඔයගොල්ලන්ට? ඈ ගන්න පෑන් දෙකක්. පෑන් දෙකක්. ටක් ගාලා. පෑන් දෙකක්. පෑන් දෙකක් හරි පැන්සලුගේ පෑනකුයි හරි මොකක් හරි. තුඩක් තියෙන එකක් මොකක් හරි ගන්නකො. දැන් මේ පැන්සලේ තුඩ නැත්තම් වැඩක් නැහැ. පැන්සලේ තුඩ තියෙනවා. පැන්සලක් ගත්තොත් තුඩ තියෙනවා නේ. පෑනේ තුඩ නැත්තම් ඒත් වැඩක් නැහැ. right. දැන් මොකද්ද කරන්න ඕන දන්නවද? හරි. මෙහෙම කරලා උට්ට ගන්න මෙහෙම කරලා. මේ තුඩවල් දෙක ඈ. තුඩවල් දෙක එක ළඟ වෙන්න ඕනි. මේ පිටිපස්සවල් දෙක එහෙම නෙමෙයි තුඩවල් දෙක. තුඩවල් දෙක ඈ. හරි. දැන් එක ඇහැක් පියා ගන්න ඕනේ. එක ඇහැයි දෙක පියා ගන්න එපා එක ඇහැයි. හරි. දැන් පුළුවන් නම් ඔයගොල්ලෝ ඔය තුඩවල් දෙක එකට ගාවන්න බලන්න. පුළුවන්ද? කරම බැරි වුණා ඊට පස්සේ පුළුවන් වුණා බැරි වුණාලු මොකද ඊට පස්සේ පුළුවන් වුණා. කොස්ටින් ගෑවුවද? නෑ. අන්න දැක්කද? දැන් අපිට දැන් මෙහෙම ඇහැ පියාගෙන මෙහෙම කරනකොට හරි පාර හරි කියලා පේනවා. හැබැයි ගැවෙන්නේ නැහැ නේ. වෙන කොහෙද යන්නේ? අන්න බලන්න සයන්ස්. ඒකට හේතුව මොකක්ද දන්නවද? ගෑවුනා සර්. ඔය ගෑවුනා හැබැයි එකපාරම ගාව ගන්න බැරුණා නේ ටිකක් අමාරු නේද අපිට හිතන තරම් අර හරි පාරේ නෙමෙයි නේද පෑන් දෙක යන්නේ අපිට පේන්නේ ලංකාවට යනවා කියලා. හැබැයි යන්නේ නැහැ නේ. ඔව් සර්. ඔව්. හැබැයි ඇස් දෙකම ඇරලා කරොත් මේක කරගන්න පුළුවන්. බලන්න ඇස් දෙකම ඇරලා කරන්න. පුළුවන් නේ. ඒකට හේතුව තමයි පුතේ අපේ එක ඇහැකින් අපිට දැන් තියෙන ද්විමාන දෘෂ්ටියක් තියෙනවා. ද්විමානයි. හරිද? ද්විමානයි දෙකයි ද්විමානයි. හරි ත්‍රිමාන වෙලා පේන්න. 3D ෆිල්ම් එකෙන් බලලා තියනවද? නැද්ද? 3D ෆිල්ම් එක බලලා නැත්තම් බලන්න 3D ගන්න ෆිල්ම් එක ගණන් 1500 1000ක් විතර යනවා ෆිල්ම් එක. බලන්න ගියාම රත්නපුරේ නම් මම හිතන්නේ 3D තියෙනවා නේද? මම දන්නේ. මේ කොහොම හරි නිකන් ගිහින් බලන්නකො ඒකේ අපිට දැනෙනවා ඒ කියන්නේ දැන් සත්තු එහෙම දැන් හිතන්නකො ඩයිනෝසර් ෆිල්ම් එකක් බලනවා නෑ වෙඩි තියෙන ෆිල්ම් එකක් බලනවා කියන්නකො හරිද ඈත ඉඳන් එකෙක් වෙඩි තියනවා අපිට පේන්නේ අපිට වෙඩි උණ්ඩ එනවා වගේ වෙඩි උණ්ඩේ අම්මට මේ මගේ ඇඟට එනවා කියලා දැනෙනවා සමහර ෆිල්ම් වල තියෙනවා හදලා දැන් මේ ඒවා තියෙන ලංකාවේ නම් මම හිතන්නේ එහෙම නෑ සමහර ඒවා තියෙනවා ඒ ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම දෙනවා ඇඟටම ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ අර සීන් එක එහෙම වෙනවා. ඒ කියන්නේ වෙඩි තියනවා නම් වෙඩි උණ්ඩ එනවා. එන්නේ ඇත්තටම ඔයාගේ ඇහැට එනවා වගේ පේන්නේ. ඇහැට වදින ඇඟට වදින්න එනවා වගේ පේනවා. මම ගිහින් බලන්න ඕනි ඔක. හරි ඇඟට වදින්න එනවා වගේම පේනවා. ඊට පස්සේ මේ දැන් මොනවා ඒ කියන්නේ කරන දේවල් අපේ දැන් කවුරු මිනිහෙක් ඇවිදිනා නම් මං ගාවට ඇවිදගෙන එනවා කියන්නේ තීරෙන් නැගිටලා මිනිහෙක් ඇවිදගෙන නේ. තීරේ ඉස්සරහ ඇවිදගෙන එනවා වගේ පේනවා. හරිද? මේ ඊට පස්සේ සමහර රටවල තියෙනවා හිතන්නකෝ දැන් ඔයා මේ ෆිල්ම් එකේ යනවා මේ හරි හිතන්නකෝ ෆිල්ම් එකේ යනවා හරින්න
හරිනේ. දැන් හිතන්නකෝ ෆිල්ම් එකේ යනවා ෆිල්ම් එකේ යන ඔය ඒ ෆිල්ම් එකේ ඉන්න මිනිස්සයා මේ වහිනවා. දැන් ෆිල්ම් එකේ මේ සීන් එක යන්නේ වහින සීන් එක. වහින එක කවුරු හරි මොන හරි ආදරවන්තයෝ දෙන්නෙක් ලව් කරනවා. හරි මොකක් හරි හිතන්නකෝ. හරිද? ඒ සීන් එක වහින සීන් එකක්නේ. අර ෆිල්ම් හෝල් එකේ ඉන්න සෙට් එකට ඒක දැනෙන්න ඕනේ මේ උනුත් එතන ඉන්නවා කියන එක. ඒක දැනෙන්න මොකද දන්නවද කරන්නේ? අර ෆිල්ම් හෝල් එක ඇස්සේ වැස්ස වහිනවා මේ කියන්නේ වෙහි පොදයක් යවනවා ඒක ඇස්සේ. ඇත්තටම වහිනවා. ඒ කියන්නේ ඇත්තටම වහින්නේ නැහැ. ඒක ඇතුලේ ඒ කියන්නේ අර වතුරත් මෙව එකක් හයි කරලා බලක් වගේ හයි කරලා ඇඟට මිනිස්සු කෙඟට හීනි පොදයක් වැටෙන්න හලලා මේව කරන්නේ. ඒ වගේ රත්ඤ්ඤ පුපුරන අයන අත්‍තරම එහා පැත්තේ රත්ඤ්ඤ පුපුරන වගේ ඇහෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. නිකන් කියන්න බෑ ඔය මේ මං කියන්නේ ඒක වරකට හේතුව තමයි පුතේ එක හැකින් බැලුවම අපිට වෙන ද්විමාන දෘෂ්ටික. ද්විමාන දෘෂ්ටිය. දැන් ඒකේ තියෙනවානේ දිග, පළල, උස කියන එක. ප්‍රශ්නයක්ද? අහන්න. කොහෙද 3D මේ ඔව්. සිනමා හෝල් ලංකාවේ තියෙයිද? තියෙනවා. ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා රත්නපුරේ මං හිතන්නේ ජෝතියගේ මං දන්නේ නැහැ හරියටම මං හිතන්නේ තියෙනවද කොහෙද 3D නිකන් ගිහිල්ලා බලන්න මං දැන් රුපියල් 1500 කියලා නේද මේ ටිකට් එක ගන්නවා නිකන් ජොලියට ගිහිල්ලා බලන්න ඔය මේ සල්ලි තියෙනවා නා හරිද සල්ලි නෑ මං දන්නවා අපිට සල්ලි නෑ මාත් එකම එකයි බල්ලා දී ජීවිත කාලෙම තාම හරි ඒවා බලන්න පුළුවන් ඔයගලන්ට තව දැන් ඉගෙනගෙන ලොකු මහත් එක්කුණාට පස්සේ බලන්න පුළුවන් බය වෙන්න දෙයක් නැහැ හරි දැන් පාඩමට එන්නකෝ දැන් පාඩමේ කෑල්ල හරි භූගත කඳක් කියලා කියන්නේ පුතේ පොළවෙන් යට තියෙන කඳක් හරිද පොළවෙන් යට තියෙන කඳක් තමයි භූගත කඳක් කියලා කියන්නේ එතකොට මේ පොළවේ යට වෙන කඳවල් වලට උදාහරණ තමයි කහ ඉඟුරු ලූණු දැන් ඔයාට හිතනවා කහගස් නෙමෙයි පඳුරුනේ ඒවා තියෙන කට්ටියම ඉන්නවනම් ඉඟුරු පඳුරේම තියෙන කට්ටිය ඉන්නවනම් දැන් ඔයගලන්ට ඉතින් යකෝ අර මේ මොකද්ද මේ උඩ තියෙන ටික කියලා. ඇත්තට මේක කඳක් නෙමෙයි පුතේ. මේ තියෙන කඳක් නෙමෙයි මේක. මේකේ තියෙන්නේ මේ කහ අලේනේ කියන්නේ අපි. අලේ නේද? ඒකට අලේනේ. හරි. ඒ කහ අලේ එනවා මේ අර අංකුර. දැකලා තියෙනවද මේ අංකුර ඇවිල්ලා තියෙනවා කහවල එහෙම. ඉඟුරු වලේම අංකුර තියෙනවා දැකලා තියෙනවද? ගෙදර තියෙනවා නම් කහ පඳුරක් හරි ඉඟුරු පඳුරක් හරි බලන්න ඕනේ. හරිද? අංකුරේ. මේ අංකුර ආවට පස්සේ ඒ අංකුරයෙන් කොළ හට ගන්නවා. ඒ කොළ තමයි මේ, ඒ කියන්නේ ඒ කොළ ටික තමයි මේ තියෙන්නේ. මේකේ මැද්දේ කඳක් නැහැ මුකුත්. මේ ටික මෙහෙම දැන් කොළ ටික මෙහෙම දෙපැත්තට වෙන් කරාට පස්සේ මැද්දේ මුකුත් නැහැ කොළ ටික විතරයි. මුකුත් නැහැ. දැන් කඳක් නැහැ ඒකේ මොනවා හරි තියෙන්න බෑ. දැන් ගහක කඳක් කිව්වට පස්සේ ගහ කඳ ඔයගලන්ට හයියට අර මොකක් හරි වෙනසක් තියෙනවනේ. හැබැයි මේක එහෙම නැහැ. ඇයි රයිට් කියලා දාලා තියෙන්නේ? අන්තිවරයිද? මාව පේනවද? ඔලුවෙන් හිටගෙන සර්. සර් පේන්නේ දැන් හරිනේ. නෑ සර්. ඒත් දැන් හරි සර්. දැන් හරිනේ. රයිට් නියම. ප්‍රභා සංශ්ලේෂණය කඳක් කියලා කියන්නේ කඳෙන් ප්‍රභා දැන් අපි දන්න විදිහට නම් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ කොළ නේද? බොඳ වෙලාවට පේන්නේ. පොද වෙලාවට පේන්නේ. ඔව් සර්. ඔව් සර්. හරි සර්. හරි ගියාද? මේ සිග්නල් අවුලක් ගියා මං හිතන්නේ. දැන් මාව පේනවද?
ඔළුවෙන් හිටගෙන සර් තියෙන්නේ. ඔළුවෙන් හිටගෙන ඉන්නේ. දැන් ඌවනේ හරි මන් සර්. දැන් ඔළුවෙන් හිට ගත්තාම ඔළුවට ලේ යනවා හොඳයි කියනවා මම ඉතින් ඔළුවෙන් හිට ගත්ත පොඩ්ඩක්. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද උණ ගස් තියනවා දැන් ඔය සාමාන්‍යයෙන් උණ ගස් ගත්තාම පුතේ තියෙන්නේ කහ පාටට. දැකලා තියෙනවද කොළ පාටට උණ ගස් එහෙම තියෙනවා. කොළ පාටට ඔව් සර් ගෙදර පඳුරක් තියෙනවා. ඒව ගත්තාම පුතේ අන්න ඒවට තියෙන ප්‍රභා සංශ්ලේෂී කඳක්. එයාගේ කඳ කොළ පාටයි ඒ කඳ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරිද? ඒවට කියන ප්‍රභා සංශ්ලේෂී කඳ. හරිද? හරි. ප්‍රභා සංශ්ලේෂී කඳන් කියලා තමයි ඒවට කියන්නේ. හරිද? මේකට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂී කඳක් කියලා. ඊට පස්සේ තවත් ඒවා තියෙනවා පුතේ සංචිත කඳවල් කියනවා. සංචිත කඳවල් කියලා තියෙනවා. හරිද? සංචිත කඳවල් කියලා කියන්නේ මේවායේ ආහාර සංචිත කරනවා. ආහාර හදන්නේ කොහෙද? ශාක පත්‍රවල. නේද? ප්‍රභා සංශ්ලේෂණය ආහාර හදනවා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයනේ. ප්‍රධාන වශයෙන් මේවායේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ කඳවල් වල. ඒ කියන්නේ ආහාර හදන්නේ කඳවල් වල. සංචිත කඳක් ගත්තට පස්සේ ඒවා කොළවල ආහාර හදලා හදපු ආහාර ටික කඳේ සංචිත කරනවා. තැම්පත් කරනවා. උක්වල උක්යුෂ කියලා අපි ගන්නෙ. කිතුල් වල කිතුල් පිටි කියලා ඔයාලා බොන්නේ. ඒව කඳෙන් ගන්න ඒවා. හරිද? උක් කිතුල් කියනවා සංචිත කඳවල් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂී කඳවල් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ආරෝහක කඳක් කියන්නේ මොකක් හරි ආධාරකයක් ඔස්සේ උඩට ඇවෙනවා නම් වැල් කියලා අපි කියන්නේ. අන්න ඒවට අපි කියනවා ආරෝහක කඳක්. ආරෝහක ආධාරකයක් තියෙන්න උඩට වැවෙන්න. ප්‍රචාරණ කඳක් කියලා කියන්නේ කඳෙන් තව සාගයක් හට ගන්න. මෙයාගේ කඳෙන් තව එකක්. අර ගොටුකොළ වල එහෙම ඔයාලා දැකලා තියෙනවද? දැන් ගොටුකොළ දැකලා නැත්නම් අනිවාර්යෙන් බලන්න ගිහිල්ලා ගොටුකොළ මේ වගේ දෙකක් ගලවලා ගන්න. හරිද? ළඟ තියෙන දෙන්නෙක්ම ගලවලා ගත්තට පස්සේ මැද්දෙන් කොහොම අත්තක් ගිහිල්ලා තියෙනවා. හොඳට බලන්න. ඒවට අපි කියන ප්‍රචාරක කඳක්. එක මේ කඳකින් තවත් කඳක් හැදිලා තියෙනවා. ප්‍රචාරක කඳක්. ගොටුකොළ ඊට පස්සේ උඳු පියලිය ඇඹුල් ඇඹිලිය වගේවට උදාහරණ වෙන්නේ ප්‍රචාරක කඳ. හරිද? මේකට අපි කියනවා දාවකය. දාවක මගින් හද ප්‍රචාරක කරන තව තියෙන පුතේ කෙහෙල් වල එහෙම මොටයි අංගෙන් තමයි වෙන්නේ. ඒකටත් අපි කියන මොටයියෝ කියලා කියනවා. අර එයාගේ කඳ ඔහොම තියෙනවා. ගිහිල්ලා බලන්න කෙහෙල් වඳුරක් එහෙම තියෙනවනම් චූටි අංකුරයක් වගේ එකක් ඇවිල්ලා ගහක් හැදෙනවලු තියෙන්නේ. අංකුරයක් වගේ ගහක් හැදෙනවා. ඒකට කියන මොටේ අංගෙන් අංකුරයක් වේ. මොටේ අංගෙන් හැදෙන ගහක් කියලා. හරි උතුර ප්‍රචාරක කඳන් දාවක වලින් එනවා. මේ වගේ මොටේ අංගෙනුත් එනවා. හරිද? ওই ටික තමයි තියෙන්නේ. මට ක්ලාස් එක මේ චුට්ටක් නෑ 5ක් විතර කලින් ඉවර කරන්න වෙනවා. මේ පොඩි වැඩක් නිසා. ඒක නිසා 10:05 වෙලාව මේ දැන් මේ ටික මම ආයෙත් පාරක් ඔයලන්ට ආයෙත් පාරක් කියලා දෙන්නම්. මේ දැන් මම කිව්වේ ටික මේ තමයි මූලික සංකල්පය. මේ ටික පුතේ ඔයා ඊළඟ දවසේ එද්දී අනිවාර්යෙන් කියවගන්න. දැන් මේකේ ටිකක් අද ඉතුරු වුණානේ අපිට. මම මේක තව ටිකක් ඉවර කරන්න හිතාගෙන ආවේ. මේ ටුට්ටක් ඉතුරු වුණා. ඊළඟ දවසේ කොහොමත් මේ ඉතුරු ටික මේ ටික සේරම ඉවර කරනවා. සහ මේ ඔයාලා මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික මම වෙනම දවසක් දාලා කතා කරනවා. ඒක අමතර දවසක් හරි නැත්නම් අපිට ක්ලාස් තියෙන දවසක් හරි දාලා කොහොම හරි කතා කරනවා අනිවාර්යයෙන්ම මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික. හරිද? හරි. මේ ටික තමයි කතන්දරේ. මේ ටික සුට්ටක් ආයි ඕගොල්ලෝ දැන් මේ මම කියලා දුන්න ටික ආයි පාඩම් කරගෙන එන්න ඊළඟ දවසේනකොට බලාගෙන ඉන්න. හරිද? හරි. සස්මික හදිස්සියේ good night සස්මික. සස්මික good night කියලා දාන හරි good night. මේ හරි මේ එහෙනම් ওই ටික මේ ඊළඟ දවසේදී චුට්ටක් බලන්න. අද එපා වුණාද? අද අමාරුයිද කරපු ටික? නෑ ටිකක් විතර
ටිකක් විතර අමාරුයි නේ. මොකද්ද පුතේ? බිස්නස් සර් බැන්න කියනවා. ආ අනේ නෑ අයිෂු බයින්න බයිනේ එහෙම තමයි කරන්න දෙයක්. හරි. එතකොට මේ ওই ටික පොඩ්ඩක් බලන්න. අද මටත් හිතුණා අද පොඩ්ඩක් කට්ටිය නිදිමතේ ස්වරූපයකින් තමයි මම එනකොට දැක්කේ. හරි. කොහොම හරි කවන්නේ මේක මම ආයි පොඩ්ඩක් පිළිවෙල කියලා දෙන්නම් ආයෙසරයක්. මේ ඕ ටික බලාගෙන ඉන්න. ටියුට් එක ගන්න. දැන් මේක මම එක දවසක් තමයි මේක තව ඉතුරු වෙලා තියෙන ටික කරන්න. ඊට පස්සේ අලුත් ටියුට් එක මේ කරනවා. සර් ටියුට් එක මේ කවදද ඒක පුතේ අර මේ අරකේ තිල්නස ගෲප් එකට හයිට විස්තරය දායි මාත් ගෲප් එකට පොඩ්ඩක් බලලා විස්තරය දාන්නම් හරියටම මේ හරි එහෙනම් ওই ටික තමයි අද අපිට කරගන්න තියෙන්නේ අද පොඩ්ඩක් පාඩම චුට්ටක් අමාරු වෙන්නත් ඇති තව පොඩ්ඩක් සංකීර්ණ කොටස් ටිකක් තිබ්බන්නේ මේ ටික පොඩ්ඩක් අමාරුයි නිසා පාඩම් කරන්න පාඩම් කළොත් අමාරුනේ රෙකෝඩින් එක දාන්නම් අමාරු තැන් ටික ආයි බලා ගන්න හරි එහෙනම් හැමෝටම good night good night